ස්වාමීන් වහන්සේලා ඒ වගේම මේ කර්තව්‍යයට දායක වෙන ගුරුවරයෙහි සදහවත් පින්වත් පිරිස අරගලයකි ඇගේ දිවිය සම්පූර්ණයෙන්ම අඳුරු රැයක පහන් වෙලා අම්මා අපේ මුළු ලෝකයේම මවකගේ හදවත ගැන කියනවා නම් නිවන් පිරුණු තරංගයකි කවදාවත් නිවෙන්නේ නැතුව ආදරේ කියන්නේ ඇයයි සදාකාලික ජීවමාන සංසුනක් කඳුලක් පවා දරුවෙකු වෙනුවෙන් සංගවා සිනාසෙන්නවා නම් එය දන්නා එකම තැනැත්තිය අම්මා පමණයි. මාතෘත්වය එසේමය. රැයේ නිවී ගිය තාරකාවක් වගේ දරුවෙකුගේ සිහිනවල පසුබැසී හෙවුණු ආලෝකය ඒ ඔබයි. හිතායු සුඛායු දීගායු ආවඩා ආයු බොහෝමයක්ම වෙන්න කියලා හැම දිනාටම ඊටාම ගෞරවනීය විදිහට ප්‍රාර්ථනාවක් කරමින් ලෝකය බිහිවන්නේම හිරු රැසට මව් කිරට යන වග නොරහසක් එවන් හිරු රැසට මව් කිරට අවනතව එවන් උත්තරීතර ශ්වේත පැහැයට අති ගෞරවනීය සෙනෙහසට ගෞරවය පුදනුවස් සුරකිමු ලංකා සංවිධානයේ වසර 5ක් පිරීම නිමිති කොටගෙන පිදෙන ගෞරවනීය මාතෘ උත්තමාචාර්යයි මේ ආරම්භ වන්නේ දෙව්මි මාතෘත්වය යනු දරුවෙකුගේ
සිනහවට පසුපසින් ඇති නොපෙනෙන ආදර සිරියාවයි. මවකගේ අත් සෙරිනිවන් පිරුණු උණුසුම් පසුබැසීමයි. මාතෘත්වය යනු නෙතෙහි නිවන් සිරිනිවන උණුසුමයි. හොඳයි. වැඩි දුරටත් තවත් නිර්ණායක නිර්වචන පැහැදිලි නොකොට අපි වැඩසටහනට පිවිසෙන්නයි මේ සූදානම් වන්නේ. අපි මූලිකවම ඔබ සියලු දෙනාම පිළිගැනීම සහ චිරානුගත සම්ප්‍රදාය යනුකූලව පොල් තෙල් පහන් සිල දැල්වීම සඳහා ඒ පිළිබඳව ආමන්ත්‍රණය කරන්නට මේ ගෞරවනීය ආරාධනය සුරකිමු ලංකා සංගමේ නිර්මාතෘ සභාපති අවිහිංසාවාදී මහා සංගමේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක දේශමානී සමාජ සුබසාධක ගෞරව නාම සහ මද්ද්‍රව්‍ය නිවාරණ හා බෞද්ධ මනෝවිද්‍යා උපදේශක මුළු දිවයිනටම සාම විනිසුරු දේශබන්දු මහින්ද රත්නකෝටගේ මැතිතුමනි ඔබටයි ගෞරවනීය ආරාධනය පිළිගැනීම සහ චිරාගත සම්ප්‍රදායනුකූලව පොල් තෙල් පහන් සිල දැල්වීම සඳහා ආමන්ත්‍රණය කිරීම පිණිස. ස්තුතියි ජාතික කලාකරු ඉන්දික මහතාණෙනි. අද සඳවල ගොඩක් පායලා තියෙනවා මේ පැත්තේ. මේ පැත්තේ අනාගතය රැකගන්න ඉන්න, අනාගතයට බිහි කරන්න ඉන්න ආදරණීය මව්වරු කොටසක් එකතු වෙලා ඉන්නවා. මම අපිට කාලය රං හා සමානයි. ඒ නිසා මම මුලින්ම ආරාධනා කිරීම පිළිගැනීම සහ චිරාගත පහන් සිරුව අපි එකපාර පවත්වන්න සූදානම් කරගෙන තිබෙන්නේ. ලුණුගම සිරි පෙරකුම්බා රජමහා විහාරාධිපති, පංචමහා විහාරාධිපති, දොම්පේ ශාසන බල මණ්ඩලයේ ගරු සභාපති, සුරකිමු ලංකා සංවිධානයේ ප්‍රධාන අනුශාසක, මේගම පළාත් සභික සිවුනාදී සිව්කෝරළේ ප්‍රධාන අධිකරණ සංඝනායක නම කියන්න අවසරයි පූජ්‍ය ලුණුගම සුමිරතන නායක ස්වාමීන් වහන්සේ ගෞරව නමස්කාර පූර්වකව මේ මොහොතේදී පිළිගනු ලබනවා. ඒ වගේම කඩුවෙල ශ්‍රී ගුණසේකරාරාම විහාරස්ථානයේ විහාරවාසී සුරකිමු ලංකා ජාතික සංවිධානයේ උත්තම අභිනන්දන ගෞරව නාම සභාවේ ගරු සභාපති ධර්මදීව සංවිධානයේ ප්‍රධාන අනුශාසක ගෞරව ශාස්ත්‍රවේදී නම කියන්න අවසරයි පූජ්‍ය ඉද්දමාදෙණිය සිරිමහිම ස්වාමීන් වහන්සේ ගෞරව නමස්කාර පූර්වකව මේ මොහොතේදී පිළිගනු ලබනවා. ඒකම දොම්පේ පොලිසියේ ප්‍රජා පොලිස් පරිශීලනධාරී රෝහිත මහතාණෙනි ඔබතුමාවත් ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් යුතුව මේ මොහොතේදී පිළිගනු ලබනවා. ගම්පහ දිස්ත්‍රික් ළමා හිමිකම් නිලධාරී සමීර බණ්ඩාර මහතුමනි ඔබතුමාවත් ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් යුතුව මේ මොහොතේ පිළිගනු ලබනවා. ඒ වගේම පූගොඩ දොම්පේ දිසාරෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීතුමනි ඔබතුමාවත් ඒ වගේම දොම්බේ ප්‍රාදේශීය සභාවේ ගරු ලේකම්තුමනි ඔබතුමාවත් මහජන බැංකුව කළමනාකාරතුමා පූගොඩ ඔබතුමාවත් ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් යුතුව මේ මොහොතේදී පිළිගනු ලබනවා. දොම්පේ දිසාරෝහලේ වෛද්‍ය නිලධාරී තමරා මුණුසිංහ මහත්මියත් ලයිෆ්ලයින් ආයතනයේ වෛද්‍ය කුමාර මහතාත් දොම්පේ මහජන සෞඛ්‍ය පරීක්ෂක SP අශිත ලක්ෂාන් මහතාත් ඒ වගේම බියගම දිසාරෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී කුමාරි මහත්මියත් පෞද්ගලික සෞඛ්‍ය නිලධාරීතුමිය IP ගුරුසිංහ මහත්මියත් පෞද්ගලික සෞඛ්‍ය නිලධාරීතුමිය චාන්ද්‍රී මණිකේ මහත්මියත් සාම විනිසුරු දේශමාන දේශබන්දු GOM ප්‍රසාත් ලියනගේ මහතාත් ඒ වගේම දොම්පේ ප්‍රාදේශ සභාවේ සැලසුම් නිලධාරී ඈන් මහත්මියත් ළමහා කාන්තා පොලිස් පරීක්ෂණ නිලධාරී චම්පා මහත්මියත් උප පොලිස් පරීක්ෂක නිලධාරී එදිරිසිංහ මහත්මත් ඒ වගේම රසිදු සාලින්ද මහතාගේ ආදරණීය මව ශාන්තිනී මහත්මියත් උසස් අධ්‍යාපන ආයතනයේ ප්‍රධානී ගුරුතුමත් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න අතර බෞද්ධ මනෝවිද්‍යා උපදේශක අනුෂා මහත්මියත් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මේ මොහොතේදී පිළිගනු ලබනවා. පැපලිවල කනිෂ්ඨ විද්‍යාලයේ ගරු විදුහල්පති සේනක ගුරුතුමාණන් ඒ වගේම විශාරදී පදනයේ මනෝ උපදේශිකා මනෝචිකිත්සක චතුරත්නායක මහත්මියත් බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මනෝ උපදේශිකාතුමිය ගීතා රෝෂිනී මහත්මියත් හිරු මාඹල් ගයන්නට ආයතනයේ අධිපති මනෝජ් සූර්ය බණ්ඩාර මහතාත් එදිරිසිංහ ඉලෙක්ට්‍රික් අධිපති ව්‍යාපාර භූෂණ ගෞරව නාම එරංග මහතාත් ලිග්නතුරු ආයතනයේ පියන්ත කොළොන්නගේ මහතාත් ආකයි සුපර් සෙන්ටර් අධිපති සුරකිමු ලංකා සංවිධානයේ ගරු භාණ්ඩාගාරික ව්‍යාපාර භූෂණ ගෞරව නාම ඉන්දික මහතාත්
ශිරෝමි මහත්මයාත් සඳරුවන් වෙඩික්කාර මහතා පෙරපාසලාචාර්ය ශිරෝමි මාලා ගුරුතුමියත් දේමියන් බිරින්දා මහතා සහ අනුරදීපති මහතාත් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මේ මොහොතේදී පිළිගොව ලබනවා. ඒ වගේම ආරාධනා කරනවා ගෞරවයෙන් යුතුව චිරාගත පහන්සිරු දල්ලන්නත් මේ සමගම අපි ඉස්ලාම එකතු වන්න කියලා කාලයක් මේ එකම ගෙනියන්න ඕන හින්දා. තාරක මහත්තයා. රංගන ශිල්පී ගීත රචක සර්වහා සංඝකාව විභානයේ සියනෑ සන රංගා විභානයේ ප්‍රවීණ ලේඛිකා ජාතික කලාකරු පෙමිලා බාලසූරිය මහත්මියත් කාවින්ද මහත්මිය සහ හංසිකා සිල්ලා මෙනවියත් දිවයිනව සාමිනිසුරු බන්දුල මහතාත් දේශමාන්‍ය දේශකීය සමාජ සුබදාතක ව්‍යවසායක මහේෂ් දඩිගමුව මහතාත් ඒ වගේම ජාතික කලාකරු චිත්‍රපටි අධ්‍යක්ෂක රංගන ශිල්පී රංගන උපදේශක සොරකප ලංකා කලා සංඝ සභාපති සියනෑ සන රංගා විභානයේ ජාතික කලාකරු ඉන්දික ප්‍රභාස් වික්‍රමරත්න මහතාත් උත්තම අභිනව ජාතික ගෞරව ව්‍යාපාරික සහ සියනෑ සන රංගා විභානයේ සොරකප ලංකා කලා සංඝ උපසභාපති ටෙලිනාට්‍ය චිත්‍රපටි රංගන ශිල්පී ජාතික කලාකරු තාරක දේශාම් මහතාට ඉතාමත් ගෞරවයෙන් මේ මොහොතේදී ආරාධනා කර සිටිනවා චිරාගත පහන්සිරු දැල්වීමට අප සමග එකතු වෙන්න කියලා. මින් අනතුරුව තිබෙන්නේ චාරිත්‍රානුකූලව චිරාගත පහන්සිරු දැල්වීමෙන් අනතුරුව පන්සල් සමාදන් කරවීමයි. ඒ සඳහා අනුශාසනා සමගින් මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා ලුණුගම ශ්‍රී පෙරකුම්බා රජ මහා විහාරාධිපති පංචමහා විහාරාධිපති දුම්පේ ශාසන බලවන්නේ ගරු සභාපති සොරකමු ලංකා සංවිධානයේ ප්‍රධාන අනුශාසක මේගමු පළාත් සභික සේනාධි සිව්කෝරළේ ප්‍රධාන අධිකරණ සංඝනායක නම කියන්න අවසරයි පූජ්‍ය ලුණුගම සුමනරත්න නායක ස්වාමීන් වහන්සේට ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා පැමිණ සිටින සියලුම දෙනා පංචශීලයේ සමාදන් කළ ලෙසට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒක නිසාම බුදුහාමුදුරුවෝ මේ මව් පදවියට විශේෂ ගෞරව සම්මානයක් දුන්නා. ත්‍රිපිටකයේ කිසිම තැනක පිතා මාතා කියලා නැහැ. මාතා පිතු කියන ක්‍රමයමයි මාතා පිතු නැත්නම් මාතා යෝ මාතා පිතු හැම තැනකම තියෙන්නේ ත්‍රිපිටකය තුල මාතා පිතු කියන ක්‍රමය. හේතුව දරුවෙක් හා සම්බන්ධව සුවිශේෂී කාර්යභාරයක් දෙකක් අම්මා කෙනෙකුට පමණයි කළ හැක්කේ. 10 මාසයකට ආසන්න කාලයක් දරුවෙක් කුස තුල තියාගෙන ඉන්න තාත්තලට බෑ. ජීවිද්‍යාත්මක වරප්‍රසාදන ගර්භාෂයක් නැහැ. ඒ වගේම රක්ත වර්ණයේ රුධිරයේ කිරි බවට පරිවර්තනය කළ හොඳම ලෝකෙදී හොඳම පෝෂ්‍යදායි ප්‍රතිශක්ති වර්ධනයේට මව් කිරි තරම් වෙන ආරයක් නැහැ. ඒ ලබා දීමේ හැකියාව තියෙන්නේ අම්මට පමණයි. ඒ නිසාමයි බුදුහාඳුරෝ නිරායාසයෙන් මව් පදවියට ගෞරව සම්මානය ලැබෙන විදිහට භාෂාව හැසිරුවේ. ඉතින් එවැනි උත්තමාවියන්ට උපහාර පුදන්නටයි මේ සුරක්මු ලංකා සංවිධානය තාම වටිනා උත්සවයක් සංවිධානය කළා තියෙන්නේ. මේ සංවිධානයේට මුලින් වෙච්ච දේවල් ගැන අපි දන්නවා. නමුත් අද වෙනකොට බොහොම ඒ සියලුම
තිබිච්ච පටු ආකල්ප ජයගෙන ප්‍රදේශයේ පමණක් නෙවෙයි දිවයිනේ පවා ප්‍රචලිත සංවිධානයක් හැටියට මේ ඉදිරියට යන ගමනට හාමුදුරුවරු හැටියට සියලු පළාතේ මහ සංඝරත්නය හැටියට අපි බලවත්සේ ආශිර්වාද කරනවා මේ සිද්ධ කරන වැඩපිළිවෙලට අපට ලබා දී හැකි හොඳම දේ ආශිර්වාදය. එහෙමනම් අපි වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වනවා. බෝම්බරියසේ ගුණසේකරාම රාමාධිපති බෝම්බරිය ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති රූපවාහිනී හා ගුවන් විදුලි විවිධ ධර්ම කතික පූජ්‍යපාද පාද විහාරගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ වැඩමවීම මේ මොහොතේදී උත්සව සභාවට වැඩම කරන අවස්ථාව උන්වහන්සේ ගෞරව නමස්කාර පූර්වකව සුරකිමු ලංකා සංවිධානය වෙනුවෙන් මේ මොහොතේදී පිළිගනු ලබනවා. ඒ සමගම උන්වහන්සේට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. මේ අවස්ථාවේ සිට උන්වහන්සේගේ වැඩසටහන ආරම්භ කරගෙන යන සිට පෙරටු කොට කිසිවක් අහන්නට දැන්නම්ලා හිත් සංවර කරන්නට අපි හොඳ වැඩක් බව දෙවියොත් අහන්නට සාදු කියමු තෙමගුල ළඟ කියන්නට මෙච්චරයි කියලා කියන්න බැරි අප්‍රමාණ සංසාර කතාවක් ඇතුලේ කල්ප ගානක් ඇවිදලා මිනිසෙක් වෙලා ඊ타මත්ම අපහසුවෙන් ඉපදෙන්න මහා සුදුසුකම් ලැබපු පුණ්‍යවන්තියක් කුසේ දරාගෙන ඉන්න අද මේ ශාලාවට රැස් වෙච්ච ආදරණීය මව්වරුන්ට මේ තිලිනය පුද කරන සුරකිමු ලංකා සංවිධානය එහි ප්‍රධාන අනුශාසක මගේ ශිෂ්‍ය පුත්‍ර ශාස්ත්‍රවේදී ඉද්දමල්දෙනී සිරි මහිම විචිත්‍ර ධර්මදේශකයන් වහන්සේ ඒ වගේම සුරකිමු ලංකා සංවිධානයේ ආරාධනාවෙන් අද මේ අවස්ථාවට ඇවිල්ලා ඉන්න අපේ මහාචාර්යතුමන් සමන් වීරක්කොඩි මැතිතුමන් එක්ක වෛද්‍යතුමන් ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් සේම නානාවිධ සංවිධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ආදී සංවිධාන නියෝජනය කරමින් මේ සැපැමිණ සිටින පින්නතුන් වගේම සුරකිමු ලංකා ජාතික සංවිධානයේ සභාපතිතුමන් අපේ හිතවත් මහින්ද කෝට්ටේගොඩ මැතිතුන් ඇතුළු සියලුම සමාජික නිලධාරී මහත්වරු මහත්මීන් වගේම සහාය දෙන සියලු පින්වත්නි මාව හැමෝටම පේනව නේද? ගැටලුවක් නැහැ නේද? මේ ඉස්සරහා තියෙන මයික්‍රොෆෝන් නිසා මාව වැහිලා නැහැ අම්මලට පේනව නේද? මං හිතන් ඉන්නේ මම වැහිලාද කියලා. මාව පේනව නේද? ඉස්කෝලේ ළමයින්ගෙන් එහෙම ආපුවාම උත්තර දුන්නේ නැත්තම් මම කියනවා එහෙමයි අපේ ආමතුරුනේ කියන්න කියලා. එතකොට මේ ආදරණීය අම්මලා තාත්තලටත් අද ගොඩක් දේවල් කියලා දෙන්න තියෙනවා. තාත්තලත් ඇවිල්ලා ඉන්නව නේද? මේ අම්මලත් එක්ක තාත්තලා කියපු දෙනකුත් ඇවිල්ලා කියලා මම කල්පනා කරන්නේ ඇත්තමයි දෙන්නම එක්කන් එන්න තිබ්බේ. කොහොම හරි කමන්නේ. එයා ආවේ නැත්තම් අදාගෙන ගිහලා යාට කියන්න. අද මම ඔයාලට කියලා දෙනවා හෙට වගේ දවසක උපන්දිනය සමරන තුන් ලොවට තිලක වූ ගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාරපු කතාවක්ම මුල් කරගෙන
මහා ලොකු දෙයක්. බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති වුච්චරේ ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පකා බුදුවරු හැඳින් ඌ පෙර මහ බාඹුන් නමින් විටකදී කියයි පින්වත අපේ මුල්ම ගුරුන් දුර සිට ඇවිත් මුත් වැඳගත් යුතුය පුතුන් අසමුද මෙතෙන් සිට පිළිබඳ පුතේ මවුන් අද අම්මා ගැන කතාවක් කියලා දෙන්න හදන්නේ මම ඉඳලා හිටලා කවි පාවිච්චි කරන්නේ ඔය අම්මලාට අහන් ඉන්න ලේසි වෙන්නේ උදේ නායක හාමුදුරුවෝ පන්සිල් දුන්නයි කිව්වනේ මට කියන්න බැරි වුණා පොඩි හාමුදුරුවන්ට දෙපාරක් පන්සිල් දෙන්න කියන්න කියලා. ඒ දන්නවද? ඉස්සර අම්මලා පන්සිල් කියනවලු දරුවෝ කුසේ හොවාගෙන දෙපාරක්. එකක් අම්මට අනික දරුවට. ඉපදෙන්නත් කලින් තෙරුවන් සරණ යවාපු මිනිස්සු හිටපු රටක් මේක. අපි අදින් පස්සෙත් අම්මලට යෝජනා කරනවා දවසට දෙපාරක් පන්සිල් කියන්න කියලා. ඒක අපේ සිරිතක්. දැන් කාට හරි හිතෙන්න පුළුවන් අපේ ડોක්ටර්ට හිතෙන්න පුළුවන් අපේ තම පොලිසිය මාත්‍යට හිතෙන්න පුළුවන් කාට හරි හිතෙන්න පුළුවන් දැන් ඇත්තමයි මේ ගැබිනි අම්මලට උපදෙස් දෙන වැඩේ මේ MOH එකකින් කරන වැඩක් නේ මේ හාමුදුරුවන්ට මේ ගැන කතා කරන්න තියෙන පරිචය මොන වගේද කියලා කාට හරි හිතෙන්න පුළුවන්. මම මේනිකමට කිව්වේ මේ හිතෙන්න පුළුවන් ඔබට උනත් හිතෙන්න පුළුවන් හාමුදුරුවෝ දන්නවද මේ කුසේ ඉන්න දරුවන්ගේ කතාව ගැන ඕක කියන්න හාමුදුරන්ට තියෙන අයිතිය මොකද්ද? ඔයාලා දන්නවද? පුබ්බාචරියාති උච්චරේ මහණෙනි අම්මට මුල් ගුරුතුමිය කියනවා කියලා. පූර්ව ළමාවිය පිළිබඳ විශ්වයේ පැරණිම කතාව ඇන්නේ බුදුහාමුදුරුවන්ගෙන්. පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ විශ්වයේ පරණම කතාව ඇන්නේ දන්නවද? බුදුරජාණන් වහන්සේ වදාරපු සබ්‍රාහ්මක වැනි සූත්‍රවල. දැන් මෙතන ඉන්න අම්මලාගේ පහසුවට මම කවි ටිකකුත් පාවිච්චි කරනවා කියවනේ. මම මේ හදිසියේ මේ දවස්වල හරිම කාර්යබහුල හින්දා සටහන් කරපු කවියක ෆොටෝ එකක් දාගෙන ආව මගේ මේ ජංගම දුරකථනයේට මම සටහන් කරපු කවියක්. මට ඒක ටිකක් මතක නෑ වගේ හින්දා මම මේක බලාගෙනම කියනවා. අම්මලාගෙන ඉන්න ඕන. පළවෙනි ළමාවිය කියලයි කියන්නේ මව් කුස පැමිණි දිනයේ සිට ගනින්නේ මේ කාලයේදී මිනිසෙකු ගොඩ නැගෙන්නේ නැවකින් ටිකයි මුහුදෙන් උඩ පෙනෙන්නේ වියසිදුරෙන් අහස දකින්න කන කැස් බෑ නිතක් වගේ බියපිරිමි සසර ගමනේ මනුලොව ගමන අගේ ඔය අම්මගේ කුසට ඇවිත් දැනුනම දැන් කරන දඟේ කියනු හැකි කල්ප ගණන් අරගෙන පුරුදු රංගේ ගුණදම් අලෙවි කලමි අමුතුම කාලේ දැනගත යුතුයි
පොඩි සිත් සරසන තාලේ දෙනු මැන පුතෙක් සුරාකින මනු දම්සීලේ මව් කුස තමයි අපි කාගෙත් ඉස්කෝලේ බලන්නකෝ මව් කුස තමයි අපි කාගෙත් ඉස්කෝලේ මං එන ගමන් අපේ ඩ්‍රයිවර් මහත්තයාට ඔය කවිය කියලා ඒක නම් මාර කතාවක් නේ ආම්තුරුනේ කිව්වා මව් කුස තමයි අපි කාගෙත් ඉස්කෝලේ බලන්න නැවක් උඩට පෙවුනට චුට්ටක් ගොඩක් තියෙන්නේ මුහුදෙන් යට කියලයි අපි අහලා තියෙන්නේ අපේ ජීවිතයත් ඒ වගේ මෙහෙම පෙවුනට මාව ඔහොම පෙවුනට එක්කෙනාව මෙහෙම පෙවුනට මහාචාර්යතුමාව එහෙම හිටියට වෛද්‍යතුමන්ලව ඔහොම හිටියට ඔබ දන්නවාද ඔබේ කතාවේ වැදගත්ම කොටස ලියුනේ පේන්නේ නැති කාලේ දැනෙන්නේ නැති කාලේ හිතන්නේ නැති කාලේ මම කියන්නේ අපි නිතර බලන්නේ නැති කාලයක් අපි නිතර හිතන්නේ නැති කාලයක් ඒ ගැන එතකොට බලන අයිස්බර්ග් එක වැඩිපුර තියෙන්නේ පේන ටිකෙන් නෙමෙයි. අපේ කතාවත් එහෙමයි. ඔබට වෛද්‍යවරු ඒව ගැන දත්ත සහිතව කියලා දීලා ඇති. හැබැයි බුදුරජාණන් වහන්සේ මුල් ගුරුවරු පිළිබඳව අම්මලට තාත්තලට තනතුරු දෙනකොට පුබ්බාචාරිය කියන විස්තරය කරනකොට බුදුරජාණන් වහන්සේ මිනිහෙක් ගැන කතා කරන්නේ ඉපදුනාට පස්සේ නෙමෙයි ඉපදෙන්න කලින් අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥානයක් ඇවිල්ලා නාම රූපයක් හටගන්න තැනින්. එතනින් කතා කරන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ කතා කරන්නේ එතනින්. ආනන්ත සංසාරේ කල්ප ගණන් පුරුදුත් එක්ක ආපු අය. ඔය අම්මලගේ කුසේ ඉන්නේ කොහෙන් ආපු අයද කවුද දන්නේ? ඔගොල්ලෝ ඉපදුනාට පස්සේ ළමයින්ට කියනවා ඔයා ගෙනාවේ ඉස්පිරිතාලෙන් කියලා. ඔයා ගෙනාවේ රෝස කැලෙන් කියලා. අම්මලා කියනවා ඔයා ගෙනාවේ පාලමයටින් කියලා තිස්සර අපිට කියනවා. එහෙම කියන්නේ තරහා ගන්නවන්න. හැබැයි ඇත්තමයි අපිව ගෙනාවේ අපේ අම්මලා කොහෙන්ද? අම්මලාවත් දන්නේ නැහැ. එතකොට මෙහෙම හිටියට දෙව්ලොව ඉඳලා ගොඩ බහැපු අය ඔබේ කුසේ ඇති. ඔහොම හිටියට പ്രേත ලෝක වලින් ගොඩ බහැපු අය ඔබේ කුසේ ඇති. මං හිතලා නෙවෙයි මේ කියන්නේ. ඒකයි අපේ දර්ශනය. ඔහොම හිටියට නිරයෙන් ඇවිල්ලා ගොඩ බහැපු අය ඔබේ කුසේ ඇති. ඔහොම හිටියට මනුස්ස ලෝකේ එතෙමිට දුම්පෙම හිටපු කට්ටියත් උතන ඇති. දන්නේ හොයන්නත් එපා. අපිට ඒකක්වත් දන්නේ දැන් ඒ ඔබේ පුතා ඔබේ දෝනි ඒකින්ද එයාව කොට කොටක් වටිනවා. මේ ලෝකේ අම්මා කෙනෙකුට දරුවෙක් ගොඩාක් වටිනවා. උන්හා පුළුවට උකේ පැටියා මැනිකක් වුණාට උන්හා පුළුව හරි කැතයි. අඟුලිමාල මිනී මැරුවට අච්චර මිනිස්සු මරපු තමන්ගේ පුතාව අල්ලන්න යනවයි කියලා ආරංචි වෙනකොටයි අම්මට රිදුනේ. එදයි අම්මා කැලේට ගියේ හැංගියම් පුතේ රජු වෙනවා ඔබ අල්ලන්න කියන්න. අම්මගේ කතාව කොච්චර සුන්දර එකක්ද. අම්මට දරුවෙක් එච්චර වටිනවා. අපි දන්නවා ඔබට ওই දරුවව එච්චර වටිනවයි කියලා. දැන් ඔබත් කාගේ හැරි අම්මෙක්ගේ දරුවෙක්නේ මාත් කාගේ හැරි අම්මෙක්ගේ දරුවෙක්නේ. ඒක නිසා අපිට මේ අම්මා ගැන කතාවත් ලේසියෙන් අතාරින්න පුළුවන් එකක් නෙමෙයි. අහන්නකෝ අම්මා ගැන කතාවත් ලේසි නෑ. සම්මා සම්බුදුන් පහදා දෙසූ ලෙස පිම්මේ සොයාගෙන ඇවිදින් නුඹගේ කුස නිම්මා නොවන කඳුලැලි මහා පොළොවේයිස අම්මේ කියනු මැන ලේකිරිවන රහස. ඔහොම කවියකුත් ලියවුණා. ඇත්තමයි අසරණ මිනිහෙක් පින්වත අපි මේ ලෝකෙට එනකොට අම්මා විතරලු හිටියේ එදිනත් නුඹගේ තනියට.
කරදඬු උස් මහත් වෙලා අපි ලොකු මිනිසුන් වෙනකොට දුකක් දෙන්න හොඳ නැති වෙයි අපිව හැදූ අම්මලාට. දන්නවද? සිදුහත් පුතු උපත ලබා දවස් 7ක් ගත වෙනකොට ඒ අම්මා මිය යනවයි ඉඩදී සම්බුදු සිරිතට. 7 දවසක් උණුහුම දුන් අම්මගේ ගුණ සිහි කරන්ට මගේ බුදු රජු වැඩි අයදා පින්වතුනි දේවලොවට. අම්මගේ කතාවට බුදුදහම ලොකු තැනක් තියෙනවා. බුදුහාමුදුරෝ ඔය අම්මව තේරුම් ගන්න බැරි මිනිහට නිවන් දකින්න බෑ කියලා උගන්වලා තියෙනවා. තාත්තව තේරුම් ගන්න බැරි මිනිහට සම්මාදිටිය නෑ කියලා උගන්වලා තියෙනවා. ඒකයි මට මේක කියන්න මයිතියක් තියෙනවා කියන්නේ. මේ අම්මගේ කතාවේ අම්මා කියලා කිව්වම මං අහගෙන දවසක් මේ විදියට මේ වගේ වැඩසටහනක මාව පිළිගන්න නිවේදකයෙක් ඉන්නවා. එදා මහත්තයා මාව පිළිගන්න නිවේදකයා මෙහෙම කියනවා. ඔබ වහන්සේට මේ දේශනාව පාර දෙන්න කලින් මට ඉඩ දෙන්න මගේ අම්මා ගැන චුට්ටක් කියන්න. මගේ අම්මා මහ බොරුකාරියා. එහෙමයි පටන් ගත්තේ. ඇත්තමයි. එහෙම කලාතුරකින් මව්කමට නිගා කරපු අම්මලත් මේ රටේ ලෝකෙ හිටියනේ. ඉන්නවනේ. මං හිතුවා එහෙම අම්මෙක් කියලා. නෑ මම්මෙක් නෙමෙයි. අපේ අම්මා මහ බොරුකාරියා. ඈ කියපු බොරු ඔක්කොම කියන්න මෙතන වෙලාමදි. සමාවෙන්න එකක් දෙකක් කියන්න දෙන්න. අම්මලා අහගෙන නේද? සමාවෙන්න එකක් දෙකක් කියන්න දෙන්න. කවුද අරේනවස කියන්නේ? මං අහගෙන හිටියා. එයා කියනවා. මගේ තාත්තා මම පුංචි කාලේ මැලේරියාව හැදිලා මැරිලා කියලායි අම්මා මට කියලා තියෙන්නේ. ඒ වුණාට කුලී වැඩ කරලා හැම වෙලාවෙම මට කන්නා දෙන්න අම්මා අමතක කළේ නෑ. ගේන හාල් චුට්ටෙන් දෙන්නට ගානටයි උයන්නේ. ඕක මම දන්නවා. අපි දෙන්නට ගානට බත් බෙදෙන්නේ. එක දවසක් නම් මට කාලා මදි වගේ. මං කෝකටත් අම්මා ඔයා කෑවද? මං කාලා ඉන්නේ පුතේ. ඔයා ගිහින් බෙදා ගන්න කිව්වා. මම මුට්ටිය බත් ඔක්කොම බෙදාගෙන කෑවා. ආපහු කුස්සියට රැද්දි තමයි දැක්කේ ඇයි දංකුඩ ටික හූර කන්න හදනවා. මේ තමයි ඇයි කියපු එක බොරුවක්. ඇයි කියපු අන්තිම බොරුවත් මං ඒක කිව්වට කමක් නැහැ. ඒක මං කියන්නේ මවුසෙනේ හස දැනෙන්න ඕනේ හින්දා. ඇයි කියපු අන්තිම බොරුව ස්පිරිතාලේ හිතකොට හිටියේ අම්මා. මං තමයි ළඟ. දැන් මේ ලොකු කොල්ලෙන්නේ කියන්නේ මං තමයි ළඟ. මොකද අපේ ගෙදර දූලා නැහනේ. ඔයාට මහන්සියනේ පුතේ. ගෙදර ගිහින් එන්න මට දැන් අඩුයිනේ. හිට ගෙදර එන්නත් පුළුවන් වෙයි ඩිස්චාර්ජ් කරයි. අම්මගේ කතාව. මං ගෙදර ඇවිල්ලා අම්මට කන්නත් එක්ක බත් උයාගෙන උදේ යද්දී ඇගේ මුළු සිරුරම සුදු රෙද්දකින් බහලා තිබුණා. ඇය කවදාවත් ආයෙ බොරු කිව්වේ නෑ. මම මේ කියන්නේ මේ කතාව මේ අම්මගේ කැක්කුම එච්චරයි. අම්මා ඉච්චරකට ජීවිතේ දෙක කරගෙනයි දරුවන්ට ආදරය කරන්න කියලා. මම මේ අම්මලට කියන්නේ හිත රිදව ගන්න නෙමෙයි. මව් සෙනෙහසේ කැක්කුම එච්චර ප්‍රබලයි කියලා තේරුම් අරගෙන ඊතුරු කතාව අහන්න කියන්න. දැන් බලමු අපිට මේ අම්මා කෙනෙක් ගැන බුද්ධ දේශනාවට එකතු වෙනවා වගේම බෞද්ධ සංස්කෘතියේ ශාසන ඉතිහාසෙ මොනවද හම්බෙන්නේ කියලා. දැන් හිට වගේ දවසක අපි සිදුවත් කුමාරයාගේ උපන්දිනයේ සමරනවනේ. මහා මායා දේවිය ගැනත් හිට කතා කරන්න වෙනවනේ. හිට දවසේ කතාවට එකම අහන්නකෝ. සිදුවත් කුමරු මව් කුස වෙත පැමිණි සඳ මායා බිසව සිල්ගෙන සුදු ඇඳුම් මැඳ යහපත් සිතින් යහගුණ දම් වඩන ලද
ගැබ් පෙරහැර කරයි රජගේ පුරුදු ලෙඩ. ඔන්න බලන්න ડોක්ටර් ඒ කාලේ හත් දවසක් සිල් අරගෙන උන්නේ කුස තුල බෝසත් පුතෙකි වැඩෙන්නේ ලුම්බිනි උයනේ සුවඳ දැනෙන්නේ පින්වත් දරුවෙක් මෙලොව උපන්නේ සිදුහත් පුතා නොවුනත් නුඹේ කුස ඉන්නේ උනහ පුළුවට පැටියත් මැණිකක් වන්නේ යහපත් කෙනෙක් කොහොමද ලෝකෙට දෙන්නේ ගැබ් පෙරහරක් ඔබ සතුවත් පවතින්නේ. ඔන්න ඒ කාලේ ගැබ් පෙරහැර කියලා එකක් තිබුණලු. මොකද්ද ගැබ් පෙරහැර කියන්නේ? ඒක තිබිලා තියෙන බමුණු සමාජය. ඔය ಭಾರತೀಯ බමුණු සමාජය කියන්නේ නිකන් සමාජයක් නෙමෙයි. පස්සක මහණුන් වගේ නිවන ආසන්න උත්තමයෝ නිර්මාණය කරපු සංස්කෘතියක්. පස්සක මහණුන්ගේ පළවෙනි ශ්‍රාවකයන්ට කොණ්ණඤ්ඤ හාමුදුරුවන්ට එක බණයිනේ කියන්න ඕනේ. අපි මෙච්චර කල් දඟලලා හොයාගන්න බැරි වෙච්ච දහම හොයාගත්තානේ. හැබැයි පසුබිම හදලා තිබුණායි සමාජයේ. ඒ කාලේ එච්චරකට ඇත්ත හොයන පිපාසිත ප්‍රඥාවට මුල් තැන දුන්නු සමාජ ක්‍රමයක් තිබිලා තියෙනවා. අර මූලික හරයට තැන් තැන් වල වැරදි ආදර්ශ ගිහින් තිබ්බට අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් බුදුහාඳුර පහළ වෙන්න කලින් සමාජෙත් තිබිලා තියෙනවා. දැන් අද ඔයාලා ඔය අර නායක හාඳුර වැඩලා කියලා දුන්නු පන්සිල් ටික තියෙනව නේද? ඒවත් ඔය බුදුහාඳුර පහළ වෙන්න කලින් ඉඳලම ಭಾರತයේ තිබුණේවා කියනවනේ. එහෙනම් හිතන්නකෝ බුදුහාමුදුර ඒකම ඉස්සරහට පවත්වාගෙන යන අනුශාසනා කරානේ. එච්චරකට වටින සමාජයක් ඇතුලේ ගැප් පෙරහැර කියලා එකක් තියෙනවා. මොකද්ද ගැප් පෙරහැර? කුසට දරුවෙක් ආවම බමුණු දහම අනුව ඒ අම්මා කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා. කුසට දරුවෙක් ආවම බමුණු දහම අනුව ඒ අම්මා කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා. ඒ වැඩවල එකක් තමයි සුදු ඇඳගෙන ඉන්න ඕන. සිල් ගන්න ඕන. ඔන්න දැන් ඔබ මගෙන් ආයි බුදුහාඳුරුත් නැතුව කොහොමද සිල් ගත්තේ කියලා. ඒකනේ කිව්වේ පන්සිල් තිබ්බයි කියලා. මොකක් හරි ගුණධර්ම ටිකක් ආරක්ෂා කළා. ඒ විතරක් නෙමෙයි පරණ සිරිත තමයි නිකන් යන්න බෑ අම්මලාගේ ගෙදර යන්නේ පෙරහැරෙන්. ඊට අනිත් ඔයගොල්ලෝ අම්මලාගේ ගෙදර ගිහින් දානව නේද? සමහරවිට ඔයගොල්ලන්ගේ ගෙදරට අම්මව ගෙන්න ගන්නව නේද? මං අහලා තියෙනවා එහෙම කරනවයි කියලා. මහත්තයා නැන්දම්මර කෝල් කරලා කියනවලු එන්න කියලා. නැත්තම් ඕන ගිහින් දානවලු අම්මලාගේ ගෙදර. ඒව අදටත් සිද්ධ වෙනවනේ. එතකොට ඉස්සර නම් එහෙම නෙමෙයි කියනවා කතාව කොහොමද? ලස්සන පෙරහැරකින් තමයි කියන්නේ. ඔන්න මහත්තයාට දැන් අද ගෙන් කියන්න එපා අපිවත් පෙරහැරකින් ගෙදර යන්න කියලා. දැන් ලස්සන පෙරහැරකින් එක්කරන් ගියපු මේ අම්මා බලන්නකෝ එදා පෙරහැර යන්නත් කලින්ම අතරමඟදී ලුම්බිනී නම් සාල වනෝද්‍යානයේ ඔබ අහලා තියෙනවා. ලුම්බිනි උයනේ මල් සුවඳද මේ එන්නේ පිං ඇති පුතෙක් හෙට දවසේදී බිහිවන්නේ දෙවිවරු පවා මල් අරගෙන වැඩමන්නේ අමුතුම කතාවක් එතනත් කියවෙන්නේ. මොකද අමුතු කතාවක්? මං කියන අද ඔයාලට තේරුම් ගන්න කතාවක් තියෙනවා. මොකද්ද? ඒ මව් කුස පින්වත්නි අම්මේ ආරය පරිසරය සංසාර පුරුදු. ඔහොමනේ කියන්නේ. අපිට බලපාලා තියෙන්නේ. ආරය ගති නෑරේ කියනවනේ. මංගාවක් තියෙනවා, ඔගොල්ලෝ ගාවක් තියෙනවා, අම්මගෙන් අප්පච්චිගෙන් ආපු ගති ලක්ෂණ ටික. ඒ වගේම සංසාරෙන් ගෙන ආපු ටිකුත් තියෙනවා. ඒක ඇත්තනේ. පෙර භවයන් වලින් ගෙන ආපු ගතිත් අපි ගාව තියෙනවා. ඒ වගේම තමයි පාරිසරික සාධක වලින් හැදිච්ච ඒවා. දැන් හිතන්නකො සංසාර පුරුදු වෙනස් කරන්න පුළුවන් ද අපිට? දැන් බෑනේ. රහත් වෙලත් වලක් දැක්කුත් පැන්න කරන්න දෙයක් නැහැ. සංසාර පුරුදු. එතකොට වෙනස් කරන්න බෑනේ.
එතකොට ආර්ය වෙනස් කරන්න පුළුවන්ද? බෑනේ. තාත්තගේ වපරේ තාත්තගේ ගමන අම්මගේ ගමන දෝනිට පුතාටත් එන්න පුළුවන්. ඒක වෙනස් කරන්න බෑනේ. වෙනස් කරන්න ඕනෙත් නෑ. මොකද්ද වෙනස් කරන්න පුළුවන්? පරිසරය වෙනස් කරන්න පුළුවන්. එහෙනම් අද සුරකිමු ලංකා ඔයගලන්ට මෙහෙට එන්න කියලා මේ උදව් කරන්නේ වෙනස් කරන්න පුළුවන් එක වෙනස් කරන්න. පාරිසරික සාධක වෙනස් කරන්න. සිදුවත් කුමාරයා ලෝතුරා බුදුහාමුදුරුව වෙලා අවුරුදු 2500 ගානක් ගිහිල්ලා දැන් හිතන්නකෝ දැන් අවුරුදු 5000ක් යනකම් අවුරුදු 5000ක් යනකම් දෙවියෝයි බ්‍රහ්මයෝයි මිනිස්සුයි ඒ පුතාට වඳිනවනේ. මම ඒ පුතා කියලා කිව්වා අම්මගේ පුතානේ. දැන් හිට අපි මේ පුතා වෙනුවෙන් ලෝකෙම උත්සව කරනවා. හිතන්නකෝ ලේසි පාසු පුතේද කියලා. දැන් ඒ උත්තමයන් වහන්සේ තුන් ලොවක් ගරු කරපු උත්තමයෙක්. දැන් ඒ බඳු මානවයෙක් නිර්මාණය වෙන්න පාරිසරික සාධකත් හැදෙන්න එපයි. වැස්සක් වස්සන්න මට උමනාව තිබ්බට වලාකුළු ගෙන්නන්න නැතුව වස්සන්න බෑ. පැහැදිලිද මන්ද කතාව? වැස්සක් වස්සන්න මට ඕනි නම් වසන මන්තරයක් මන් දන්නවනම් නිකම් වතුර බින්දු ගේන්න බෑ. මට සිද්ධ වෙනවා අහසට වලාකුළු ගේන්න. එහෙමනේ. ඔබට මලක් තෑගි දෙන්න අවශ්‍ය නම් මවලා මට සිද්ධ වෙනවා ඒ බඳු වර්ගයේ ගහක් නිර්මාණය කරන්න. එහෙනම් මතක තියාගන්න බුදුහාමුදුරුවොත් ඔබ වගේ මම වගේ මේ සතර මහා බුදු ධාතුන්ගෙන් හැදිච්ච කායක් තියෙන ශරීරයක් තියෙන උත්මයෙක්. එතකොට ඒ බඳු කෙනෙක් ලෝකයක් පූජා ලබන්න තත්ත්වයට පත් කරන්න නම් අර සාධක ටිකත් ගැලපෙන්න ඕන. ඒකනේ අර ගැලපිලා තියෙන දැන හෝ නොදැන. ඒකනේ ගැප් පෙරහැර හොඳටම කරලා තියෙන්නේ. එනකින් කියවෙන මොකද්ද? පාරිසරික සාධක එච්චරකට බලපානවා කියලා. ඒක නිසා මම ඔයාලට යෝජනා කරනවා මේ පාරිසරික සාධක ගැන කොටස් සැලකිලිමත් වෙන්න කියලා. මම අහලා තියෙනවා අර එක සංගීතඥයෙක් අම්මලා ටිකක් අරගෙන ගිහිල්ලා පරිශ්‍රණයක් කරනවායි කියලා මේ ඒ අම්මලාට මේ සියුම් සංගීතයක් ඇහෙන්න දීලා ලස්සන මල්ලු යනක් වගේ තැනක වැඩි කාලයක් ගත කරන්න දීලා තව අම්මලා කට්ටියක් අරගෙන කලබලකාරී පරිසරයක රණ්ඩු වෙන කෑ ගහන පරිසරයක මිනිස්සුන්ව තියලා කැතම කැත තැනක ඒ අම්මලාව ටික තියලා ඒ ළමයි ටික පුදුනාට පස්සේ අවුරුදු ගාණක් ඒ ළමයින්ගේ චරිත කතා අධ්‍යයනය කළා. එයා පොතක් ලියලා තියෙනවලු මේ පරිසරයේ මිනිස්සුන්ට බලපාන විදිය ගැන. ඒකෙද ඔයගොල්ලන්ගේ පරිසරය හරිය වැදගත්. අපි ගැන කතා කරමු. පාරිසරික සාධක කොච්චර වැදගත්ද? අපේ කතාව ඔබේ කතාව වෙනස් කරන්න. පාරිසරික සාධකවල වැදගත්කම. එතකොට මේ මොච් එකෙන් තමයි කියන්නේ. හරිද මන් දන්නේ මම බැරිදුනොත් ඔබතුමා නිවැරදි කරන්න. මාස 7න් බිලිඳු සිරුර පිළියෙල වෙනවා මේ කාලෙදී කුසේ ඉද්දි සවන් ඇහෙනවා මතකද අපි 7 මාසෙන් පිරිත් අහනවා අපි නොදුටුව කෙනෙක් ලොවට මෙලෙස හැදෙනවා වසර 10ක් වෙන්නේ මාස 10ම තමයි කුසේ සිට මේ දාරුවා එළිය වෙන දේ ආසයි හොඳ කුළුණු මත හැදුණු ගොඩනැගිලි බලගතුයි සවන් යුග රකින්නට ඔබට මේ ඇරයුමයි මත්දිය බීපියා නරක කතා කියනකොට කුසේ ඉඳන් අහන් ඉඳි දරුවා යසට ඊට පස්සේ බහතෝරන වියේ හරුප වචන දොඩන කොට නරක කතා කියන්න එපා ගහනවා කටට දැන් ගහලා වැඩක් තියනවද? ගහලා වැඩක් නැහැ. මේ දින ටික හරි ඇති නේද ડોක්ටර්? ඉතින් මම අද උදේම කෝල් එකක් දීලා මගේ නංගිකින් ඇහුවා මේ කියන්නකෝ මේ දින ටික හරිද කියලා.
එයා පෞල් සෞඛ්‍ය සේවිකාවක්. මේ එයාට මං කිව්වා මේ දින ටික හරියට බලන්නකෝ. එයා ඔක අනුමත කරා. ඒකින්ද මම බය නැතුව පොඩි හඳුරන්ට කිව්වා ඔක ඩිස්ප්ලේ කරන්න කියලා. ඉතින් එතකොට මේ දැන් ඔන්න අලුතෙන් හොයාගෙන තියෙනවනේ මෙහෙම කියලා. හොයාගෙන තියෙනවා. දැන් බලන්නකෝ. දැන් අඟුලිමාල පිරිස කියන්න මාස 7 පණින්නත් එපාලු මාස 4ට කලින් කියන්නත් එපාලු එහෙම කියනව නේද? ඔය අම්මලා කියන්නේ. ඇයි මාස 7 වෙනකොට දරුවෙක්ගේ පංච ඉන්ද්‍රියයන් සම්පූර්ණ වෙලා ඉවරයි. එතකොට පංච ඉන්ද්‍රියන් සම්පූර්ණ වෙච්ච දරුවෙක් තමයි 7 මාස වෙනකොට කුසේ ඉන්නේ. එහෙනම් එයා කොච්චර ලෝකෙත් එක්ක ගනුදෙනු කරනවද? ඒ ගනුදෙනුවේදී අම්මා හරි වැදගත් එකක් නේ දැන් කන් ඇහෙන එක. දැන් අර කියනව නේද? එතකොට එයාට මේ සති 28 යනකොට මේ පෙනීම ඇහිම ලැබෙනවයි කියලා. එතකොට එහෙනම් ඇහෙන දේ හරි වැදගත් නේද? එහෙනම් අම්මලා මේ දවස්වල පරිස්සමෙන් අහන්න ඕන නේද? දැන් මං අහලා තියෙනවා අර මේ එක කතාවක් මේ ඇමරිකාවේ අම්මෙකුයි තාත්තෙකුයි ඉන්නවලු. ඒ අම්මට දරුවෙක් කුසේ ඉද්දී ඒ රටේ තියෙනවලු හොබිට් කියලා ජනප්‍රිය කතා විශේෂයක්. අපේ තියෙන ඔය රාබින්සොල්ලාසේ කතා ඔය මොනවද අපි කියවන්නේ දැන් ඔය සෙන් කතා අපි කියවන්නේ වගේ කතා. ඒ වගේ ඒගොල්ලන්ගේ තියෙනවලු හොබිට් කියලා කතා. එතකොට මේ හොබිට් කතාවක් කොටසක් දවසක් මේ අම්මට මේ තාත්තා කියලා දෙනවලු. එතකොට කුසේ දරුවා ඉද්දී ඔක්කොම කියන්න හම්බෙන්නේ නැහැ. ටිකයි කියන්න හම්බෙන්නේ. කතාව ඉවරයි. ඊට ටික පස්සේ කියන්න වෙන්නේ අම්මට පිටත සනීපනේ. කොහොම හරි රෝහල් ගත වෙනවා. ඇයට දරුවා ඉපදෙනවා. ඉපදිලා අවුරුදු 4කට පස්සේ දවසක් මේ පුතා කතාවේ මුල් ටික කියලා අහනවලු තාත්තා ඊටු ටික දන්නේ නැහැ නේ කියලා. තාත්තා අම්මකින් අහනවලු මේ ටික කවුද කියලා දුන්නේ කියලා. ඔකත් මං කියවපු එකක්. ඒ කියන්නේ එච්චර ප්‍රබල මතක තියෙන දරුවොත් ඉන්නවා. එතකොට අම්මා මතක් කරාලු ඕන් ඔතනදී නවත්තද්දි නේද එදා කතාව නතර වුණේ කියලා. හරියටම හරි. දිවුලන් කඩවල මැදිරිගිරියේ දිවුලන් කඩවල ජනාධිපති ජාතික පාසලේ දරුවෙක් හිටියා. මං එතකොට උපවිද්‍යාලපති විදියට උගන්වන කාලේ මට මතකයි ඉස්කෝලේ ග්‍රේඩ් 2 මේ ළමයා අහවල් රජුරුවන්ගේ පස්සේ රජ වුණේ. අහවල් රජුරුව එයාගෙන් පස්සේ රජ වුණේ. අහවලා එයාගේ පුතා අහවලා එයාට රජකම හම්බුන්නේ නැහැ. ඒක නිසා අරයා රජ වුණා කියලා 100ක් එක දිගටම කියනවා ලංකා ඉතිහාසයේ. මට මතකයි ඒ දවස්වල අටපට්ටමින් එහෙම එනවා මැදිරිගිරියට මේ ළමයාත් එක්ක කතා කරන්න කියලා. මේ පුදුම සිද්ධියක්. ඒක දිගට රජවරුන්ගේ 900ක් පිළිවෙලින් කියනවා. ඊට පස්සේ දැන් මමත් එතකොට මේ පාසලේ බලධාරියෙක් නේ. මාව හම්බෙන්නත් එනවා මාධ්‍ය වලින්. ඇවිල්ලා අහනවා ඔබ වහන්සේ මොකද මේ ගැන කියන්නේ? මං කිව්වා ඉතින් මට නම් මහ ලොකු දෙයක් කියන්න නෑ. ඉතින් මට කියන්න දෙයක්ත් තියෙනවා. ඔය දැන් මෙතන කියනවනේ සමහර කට්ටිය මේවා මේ පෙර ආත්මේ පාඩම් කරපුවා කියලා. මං නම් ඒ ගැන එච්චර හිතන්නේ නෑ. මං පෙර ආත්මේ කතාව ගොඩක් විශ්වාස කරනවා භික්ෂුවක් විදියට විතරක් නෙමෙයි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් විදියට. හැබැයි මෙතන නම් තියෙන්නේ මේක නෙමෙයි. එහෙනම් මොකක්ද? නේ ඉතින් මේ පුතාගේ අම්මා අපේ ඉස්කෝලේ ඉතිහාසයේ ගුරුතුමිය. මට හොඳට මතකයි මමනේ නිවාඩු අනුමත කරන්නේ. ඇය ප්‍රසූති නිවාඩු ගත්තේ අනිත් ගුරුවරු ගන්නවා වගේ නෙමෙයි අන්තිම තප්පර වෙනකන් අන්තිම දවස වෙනකන් වැඩට ආවා. අන්තිමට බැරිම ගහිලා තමයි ඇය ප්‍රසූති නිවාඩු ගත්තේ. ඒ වෙනකම්ම ඇය බඩත් උතගෙන ඇවිල්ලා පන්තියේ ඉගෙනුවා. උගන්වනකොට ඔය රාජනාමාවලිය ඇය දරුවන්ට කීප වාරයක් කියවනවා මාතාන් ඉඳලා තියෙනවා. ඒ පන්තියේ ඉන්නේ ළමයි 38යි මේ ළමයාත් එක්ක 39යි. ඒක නාම ලේඛනේ නෑ කවුරුත් ගණන් ගන්න. හැබැයි එයාටත් පාඩම්. හොඳට අහන්නකො ටීචර්ගෙන් ගිහිල්ලා ඔය රාජනාමාවලිය පන්තියේ උගන්නලා කොල්ලා ඉපදිලා කොල්ලා පොඩි කාලේ දැන් එක වසර දෙක වසර ඉද්දිත් අම්මා යාව අතින් අල්ලන් ගිහිල්ලා ලොකු කට්ටියට රාජනාමාවලිය උගන්නන දේ අහන් හිටියේ නැද්ද කියලා අහන් ඉඳලා තියෙනවා. එහෙනම් පරණ කතාව ඊළඟට ඇහෙනකොට හොඳටම සම්පූර්ණයි. ඒක නිසා ඔක මහ පුදුම කතාවක් නෙමෙයි කියලා. ඒකින්ද ඇහෙන දේ හරි වැදගත්. ඒකින්දයි මං කියන්නේ තාත්තලාට දෙන්න කියලාද ආදරෙන් කතා කරන්න අප්පච්චි මේ දවස්වල අම්මලට හොඳ දේවල් කියලා දෙන්න ඕන.
අම්මලට මම කොකටත් යෝජනා කරනවා බණ එහෙම අහන්න කියලා. බණ එහෙම අහන්න කියලා. මොකද බණක් ඇහුවයි කියලා හානියක් වෙන්නේ නැහැ කාටවත්. අම්මලා මේ දවස්වල ගීයක් ඇහුවත් ටිකක් ගීයක් ඇහුවත් අම්මලා අහන්න ඕන හොඳ ගීයක්. දැන් බලන්නකෝ මේ ගීයක් ඇහුවත් හොඳ ගීයක් අහන්න ඕනි කියලා කියන්නේ දැන් හිතන්න අපි ටිකක් මේ ගීත ටිකක් අහන්න. අම්මා කෙනෙක් විදියට අම්මා ගැන මේ කියන්නේ ඇත්තමයි අම්මා කියන ආදරේ උල්පතනේ. එතකොට ඇත්තමයි මේ පදරචකයා ඒකේ මෝන හොදලා එකකින් කට හොදලා තමයි අම්මා නැලවිලි ගියේ කිව්වේ. අම්මා කතා කරනකොට ආදරේ සුවඳ දැනුණා. අම්මගේ හඬට කුසේ ඉන්න දරුවෝ නැලවෙනවා. දැනටත් එහෙමයි. කුසේ අත තියාගෙන අම්මලා නැලවිලි ගියක් කියලා බලන්න. ඒ ඇතුළේ ඉඳලා ප්‍රතිචාර දක්වනවා. ඇතුළේ ඉඳලා ප්‍රතිචාර දක්වනවා. එයාට ඒව දැනෙනවා. ආදරණීය අම්මගේ ස්පර්ශය අම්මගේ කටහඬින් පවා දරුවා වින්දා. බලන්නකෝ. ඒකයි මේ මව්දරු සෙනෙහස කියන එක ලෝකේ ප්‍රබලම බැඳීම ලෙස බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවා. එතකොට බලන්න මේ බකලට තිබුණු අත්පා අම්මා තමයි අතගාලා හැද කරන්නේ. ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ අම්මලාව සිහි වෙනව ඇති. හිතට දුකක් ඇති අපිට අම්මේ කියලා කියවෙන හැටි අදත්. අම්මා එක තරහ වෙලා දුවගෙන යද්දි කකුල ගලක හැප්පුණත් අම්මේ කියලා කියවෙන්නේ අම්මා බේරගන්න එන බව දන්න හින්දාද කොහෙද? ආදරණීය අම්මා මේ විදිහට අම්මා ගැන හොඳ ගීතයක් තාත්තා ගැන හොඳ ගීතයක් මේ අම්මලා අහන්න ඕනේ ඇයි දන්නවද? එයාට අම්මගේ අගේ ඔයාලා කියලා දෙන්න. එයාට තාත්තගේ අගේ ඔයාලා කියලා දෙන්න. දැන් ඉස්සර ඔය වැනි ගීත අහලා හැදිච්ච પરම්පරාවක් නේ ඔබ. ඒකනේ අදටත් අම්මා ගැන කියද්දී ඔබට ඔබේ අම්මව සිහි වෙන්නේ. නමුත් කරුමේ කියන්නේ දැන් බලන්නකො දරුවෙක්ට ඒක අහන්නත් නැහැ අම්මලා වහන්නෙත් නැහැ.
දැන් දරුවෙක්ට අම්මා ගැන සින්දුවක් කියන්න කිව්වම නිකන් ජීවිතේ මල් අපේ අම්මා ඉන්න කල් වගේ යකන්නේ කියන්නේ. දැනෙන්නේ නැහනේ. ඒකට තාත්තා කෙනෙක් කියන්න කිව්වම නිකන් තාත්තා මට අපිට ඔක්ක දවල්ට තරු පෙවුනා වගේ කතාවන්නේ කියන්නේ. නිකන් ඒව දැනෙන්නේ නැහනේ. එතකොට මේ දැනෙන විදිහට අම්මා ගැන කියන්න අහන්න අපි අම්මලට යෝජනා කරනවා දැනෙන සින්දු අහන්න කියලා. දැනෙන සින්දු අහන්න කියලා. අර මං කියවලා තියෙනවා ඉස්සර අම්මලා දරු නැලවිල්ලේ පවා කිව්වා කියලා. පුතේ නුඹේ ලොකු අම්මා අතට වලල්ලක් දැම්මා. එහෙම කියා ඒ අම්මා සමගිය පැල කර දැම්මා. ඊට පස්සේ ඔකට කවියක් ලියලා දෙනවා මට එක්කෙනෙක්. මව්පිය සෙනෙහි මිල මුදලට අලේවි වෙලා සොහොයුරු පෙමට බින් අඟලක් හරස් කළා. අර නැලවිල්ල පින්වත මං වෙනස් කළා. ඒ මුදු වදන මේ විදියට යාවි ගලා. පුතේ නුඹේ ලොකු අම්මා අපිටත් නඩුවක් දැම්මා. ඔන්න ඔහොමවලු කියන්නේ. ඉතින් එතකොට ඉදිරියට කියන්න ඕනේ නැහැ. අම්මලාටනේ කියන්නේ. එතකොට ඒකත් අරයා පුරුදුයි. ඒක හින්දා ඒවනම් පුරුදු වෙන්න එපා කියන්නේ. මොනවද? ඉපදෙන්න කලින්ම වෛරය පැරකලා දාලා දරුවන්ව ලෝකෙට ගේන සමාජයක්. ඉපදෙන්න කලින්ම දරුවන්ගේ ඔළුවට වෛරය ඇතුල් කරලා දරුවන්ට ඉපදෙන්න දෙන්න සමාජයක්. ඒක නිසා අම්මලා තාත්තට මම ආයෙත් යෝජනා කරනවා මේ දවස්වල අම්මලාට සුන්දර දෙයක් මහන්න ලැබෙන්න කියලා. අහන්න කියලා. ඒ වගේම මිනිස්සු සැරපරුස විදියට කතා කරන තැන්වල අහන් ඉන්න එපා කියලා. මම අම්මලාට යෝජනා කරනවා හරිම බිහිසුණු ත්‍රාසජනක කතන්දර අහන් ඉන්න එපා කියලා. එතකොට අම්මා කෙනෙක් විදියට ඒ ඇහෙන දේවල් වලින් පරිස්සම් වෙන්න කියන්නේ. ඊළඟට මං කියලා දෙන්නම්කෝ පේන දේවල් වලින් පරිස්සම් වෙන්න කියලා. මෙහෙම හිතන්නකෝ. ඉස්සර බුදු හිමි වැඩ සිටිය ඒ ලස්සන කාලේ යුවලක් සිටියා. හදවත තුල ඇති ආලේ රැක්කයි හොඳින් ගිහි ගෙදරදි මහසීලේ හැදුනයි පුතෙක් මේ මවුනගේ කුස ඇතුලේ. මේ දෙන්නට හිතුණලු දැන් කුසේ දරුවා ඉන්න බව දන්නේ නැතුව මේ බොරු බැඳීම් වලින් වැඩක් නැහැ අපි මහාන වෙමු කියලා. දෙන්නම මහාන වුණාලු. අන්තිමට ආරාමයේදී මෙහෙණක් ගැබ්බර වෙන්න රට වට කරලා එක එක දේ මතු වෙන්න කට වට කරපු ඇටවල්ලව නැති වෙන්න ඒ ගැටලුවත් මගේ බුදු හිමි විසඳන්නා. දැන් ලොකු පැමිණිල්ලක් නේ මෙහෙණින් වහන්සේ නමක් ගැබ්බර වෙලානේ. ඊට පස්සේ මේ මෙහෙණින් වහන්සේට ඒ ආරාමේ දාලා යන්න කියලා එහි ප්‍රධාන මෙහෙණින් වහන්සේ දොස් කියනවා. ඒ දොස් කියනකොට උපැවිදි වෙන්න සිවුරු ඇරලා යන්න කියලා බයිනකොට ඒ මෙහෙණින් වහන්සේ කියනවා පින්නු ලොවට මෙත් කරුණා කුළුණු ගුණේ විසිරුණු මනස ඔබ හින්දයි එකතුනේ කරුණක් කියන්නයි වැන්දේ පතුල අනේ ගිහිගේ ඉන්න කාලෙයි කුස හටගන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරු විශාඛාව ඇතුළු පිරිසකට එන්න කියලා මේ කමිටුවක් පිළියෙල කරලා දැන් මේක පෙන්වන්න එපා එළියට මේ මොකද්ද මේ පරීක්ෂණය කියලා. මේ අම්මගේ
දරු ගැබට කොච්චර වයසද කියලා තීන්දුව කරන්න කියලා ඒ කාලෙත් ක්‍රම තියෙන්න ඇතිනේ. තීන්දුව කළා මහාන වෙන්න කලින් තමයි කුස හැදිලා තියෙන්නේ කියලා ඒ දරුවව ආරාමේ බිහි කරන්න අවසර දුන්නා කියලා. ඊට පස්සේ රජුරෝ මේ ආරාමේ බෑ මේ ළමයි හදන්න බෑ මෙන්නින් වංශලට මම ළමයි බලා ගන්නම් කියලා රජතුමා ඇවිල්ලා මේ දරුවව අරගෙන ගියා කියලා. මෙන්නින් වංශ බොහොම දුකින් වුණත් බාර දුන්නා කියනවා. අන්තිමට රජුරෝ රජගෙදරදී මේ දරුවව හදාගෙන පින්වත්නි පස්සේ දවසකදී ඒ දරුවා පස්සේ දවසකදී මේ බුද්ධ ශාසනය ඇතුලේ සුවිශේෂ චරිතයක් බවට පත් වෙනවා. කුමාර කාශ්‍යප නමින් මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එතකොට ඒ බඳු වූ සුන්දර කතාවක් හැදෙන්නේ අර වගේ හිතනියුණු කතා ඇහිච්ච මව් කුසක් ඇතුලේ. ඒකින්දයි ඔයගලන්ට කියන්නේ මේ මව් කුස ඇතුලේ ඉද්දී ඇහෙන දේ වගේම පේන දේ ගැනත් හිතන්න. ඒ අම්මට පෙනුනේ ආරාමික පරිසරයක්. සුන්දර පරිසරයක්. ඒකයි ඒ ඉපදුණු දරුව පැවිද්දට පවා කැමති වෙන්නේ. පේන දේ ඉච්ඡර වැදගත්. දැන් එක ගෙදරක අම්මා කෙනෙක් හැමදාම උඩුමහල් තලයේ සිට බලන් ඉන්නවලු පාර දිහා. ළඟ ගෙදරක බොහොම කඩවසම් පිරිමියෙක් යනවලු වැඩට. තාත්තා ඊට කලින් පාන්දරම වැඩට ගිහිල්ලානේ. හැමදාම උදේ හවස දකින්නේ මේ තාත්තා අර එළිය යන මිනිස්සයවනේ මේ අම්මා දකින්නේ. ඒ අම්මට දරුවෙක් ඉපදෙනවා ලොකු වෙද්දී පාරේ යන මිනිහා වගේ. ප්‍රශ්නයක් නේ. ඊට පස්සේ ගෙදර ආරවුල් DNA පරීක්ෂණයක්. තාත්තගේ ජාන පාර යන මිනිහගේ මූණ. දැන් හිතන්න තාත්තගේ ජාන පාර යන මිනිහගේ මූණ. ඒක වෙන්නේ කොහොමද? වෛද්‍යවරු පැහැදිලි කරනවා ඒ අම්මා හැමදාම උදේ ඒ මිනිස්සයා පාරේ යද්දී එයා සාමාන්‍යයෙන් හිතවත් මිනිස්සෙක්. එයා පාරේ යද්දී එයා දිහා බලලා hina වෙනවා. එයා සාමාන්‍ය මිනිස්සෙක්. එයා හරි ප්‍රසන්න මිනිස්සෙක්. එතකොට එයා දිහා මේ අම්මා ප්‍රසන්නව hina වෙලා බලලා තියෙනවා. දැන් මහත්තයා ඊට කලින් ගෙදරිනුත් ගිහිල්ලානේ. ඉතින් එතකොට දිනපතා උදේ එයාට සමහරවිට එයා ආවදින වෙනකොට මහත්තයා ගෙදර නැතුවත් ඇතිනේ. හැමදාම පේන්නේ වැඩිපුර යම් රූපයක්ද ඒ රූපය දරුවට බලපාන බව. කිච්චරකට වැදගත් කතාවක්. ඔය මම තව කියවලා තියෙනවා. ඔය එක මේ කළු ජාතික එක යුවලක් වුණා. නෑ. සුදු ජාතික එක යුවලක් වුණා. දෙන්නට තද කළු පුතෙක් උපන්නා. කොහොමද මේ වගේ ගැටලු නැගෙන්නා. දොස්තරවරු මේ ගෙදරට එන්නා. ඔන්න මෙච්ච වැඩි. නීග්‍රෝ ජාතික ක්‍රීඩකයන් චූටි රූප ඈනිතන සයනේට උඩ සීලිමේ සටහන් කරලා තියෙනවා. එයාට පේන හැටි. එහි පැමිණි වෛද්‍යවරු නිර්දේශ කරනවා මේ අම්මා නිතර දැකලා තියෙන රූපේ තමයි කුසට ඇතුල් වෙලා තියෙන්නේ. ඒකයි ඔය දෙන්න සුදු වුණාට කළු ළමෙක් හැදෙන්නේ කියලා. දැන් ඕකට ඒ පාරිසරික සාධකයක් නේ බුදුදහමේ කියනවනේ වෙන කර්මයේ කතාවකුත්. බුදුදහම කියන නවලස්සන වල ඉපදෙන්නේ පෙර භවයන් වල කේන්ති ගත්තයි කියලා. දැන් මේ කතාවේ කියන්නේ පාරිසරික සාධකයක්. කර්මානුරූප සාධකයක් නෙමෙයි. දැන් මෙහෙම එකක් හිතන්නකෝ. මේක දවසක් ආනන්ද හාමුදුරුවන්ගෙන් බණ අහන්න ඕනි කියලා හිතුණලු බිසෝරුන්ට. රජමාලිගේ බිසෝවුන් පිරිසක් උන්නා. ගැබ්බර වෙලා දොළ දුකකුත් උපදින්නා. බුදුබණ අහන්නට ආසාවක් එන්නා. හිමියානන්ද රජගෙදරට වැඩමන්නා. ඔන්න වෙච්ච වැඩේ මොකක්ද උනේ? දැන් ආනන්ද හාමුදුර එක දිගටම 3 මාසයක් මේ ගැබිනි බිසෝරුන්ට ධර්ම දේශනා කළා. ඒගොල්ලන්ට දොළ දුකක් ඇති වුණයි කියලා. බණ සාමාන්‍යයෙන් ඔය අන්තපුර වලට යන්න බෑ කියනවනේ පිරිමින්ට. හැබැයි ආනන්ද හාමුදුරුවන්ට විශේෂ අවසරයක් තියෙනවා උපාසකෙක් එක්ක එතෙන්ට වඩින්න.
භික්ෂුන්ටත් නීතියක් තියෙනවනේ කාන්තාව විතරක් ඉන්න තැනක තනියෙන් බණ කියන්න එපයි කියලා. එතකොට උපාසකෙක් එක්ක ආනන්ද හාමුදුරුවෝ විතරක් ඒ වෙලාවට විතරක් බඩම්මනවා. 3 මාසයක් එක දිගටම. දැන් මේ ස්ත්‍රීන්ට රජුරුවොත් ඉතින් යන්තප්පුරයක් ඉන්න රජුරුව රටක වැඩ තියෙන රජුරුව ලේසියෙන් බිසෝන්නාන්සලා දකින්න අඩු ඇති. ඉතින් ඔය අතරේදී මේ බිසෝන්නාන්සලට පිරිමියෙක් කියලා පේනවා නම් ප්‍රසන්න පිරිමියෙක් පේන්නේ කවුද? ආනන්ද හාමුදුරුවෝ. ළමයි ඉපදුනා. බැලුවම ළමයි ඔක්කොම හිමි ආනන්ද වගේ පැනයක් නැගුණි මහා නිරිඳුට දිගට දිගේ කොහොමද මෙහෙම අදහනු බැරි සිතුම් නැගේ ඒ ගැටලුවත් විසදති බුදු සමිඳුවාගේ. එදා බුදුරජාණන් වහන්සේ තමයි කියනවා මේ රජුරුවන්ගේ ප්‍රශ්නට උත්තර දෙන්න. රජුරුව අහනවලු ඇයි ස්වාමීනි මේ දරුවෝ කොහොම ආනන්ද හාමුදුරුවගේ උනේ කොහොමද කියලා. ඊට පස්සේ ඒ රජුරුවන්ට බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා ඒ දරුවෝ කුසේ වැඩුණට පස්සේ ආනන්ද හාමුදුරුව එක දිගටම 3 මාසයක් එහෙ වඩම්මනකොට නිතර පේන රූපය ඒ දරුවාගේ විඥානය තුළ සටහන් වෙලා නිතර අම්මට පේන රූපය අම්මගේ විඥානය හරහා දරුවට සටහන් වෙලා දැන් දරුවට ඇස් පේන කාලයක් තියෙනවා කිව්වනේ. දැන් අර අම්මලට ඉස්පිරිතාලෙන් කියනව නේද කළු ඇඳුම් අඳින්න එපා කියලා. ඔය මාස කීයෙන් දෝපස් එහෙම කියනවනේ. කරුල ඇඳුම් අඳින්න එපා කියලා ළමයාට පේනවා කියලා. එහෙම කියන මාස කීයෙන් දෝපස්සේ කරුල ඇඳුම් අඳින්න එපා ළමයාට එළිය පේන්නේ නැහැ කියලා. එතකොට එහෙම කියනවනේ අම්මා. දන්නේවත් නැද්ද දන්නේ. අපේ නංගි තමයි මට කිව්වේ. මොකද්ද? එහෙම කියනවා කියලා. එහෙම කියනවලු කළු ඇඳුම් අඳින්න එපා කියලා එක්තරා කාලෙකදී. මේ ආලෝකය දැනෙන්න ඕනි කියලා. එතකොට ඒ විදිහට අර ගැබිනී බිසෝරුන්ගේ කුසේ හිටපු දරුවන්ටත් මේ විඥාණයට අර අම්මගේ පෙනීමත් එක්ක ඇතුල් වන්නේ දැනෙන්නේ ආනන්ද හාමුදුරුවන්ගේ රූප සටහන. ඒක නිසා තමයි මේ පාරිසරික බලපෑමකින් මේ රූප ආනන්ද හාමුදුරුවන්ගේ රූපයට සමාන වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා. එහෙනම් පේනව නේද අම්මා මේ පරිස්සම් වෙන්න වෙයි. මේ දවස්වල ලතන බබාලගේ ඔය නළුවන්ගේ නිලියන්ගේ රූපාලෝකනක් ඉන්නව නේද අම්මලාගේ ගෙවල් වල. ලස්සන බුද්ධ රූපයක් අලව ගන්න අම්මා. පේන තැනක. මොකද බුදු කරුණාව දැක්කත් ඇතිනේ. ප්‍රසන්න බුදුරුවක්. සමහරුන්ගේ මූණ ලස්සන වුණාට හිත කැතයිනේ. හැබැයි බුදුහාමුදුරන්ගේ මූණ ලස්සන වුණාට හිතත් ලස්සනයිනේ. මූණටත් වඩා. ඒක නිසා කොකටත් හිතයි මූණයි දෙකම ලස්සන කෙනෙක්ගේ රූපයක් අලව ගන්න තිබ්බනම් හොඳයි. ඔය ලෝක රූප සුන්දරියෝ මහා කාය වර්ධන පාඨමාලා කරලා පළවෙනිය දෙවෙනිය වෙච්ච කට්ටිය පස්සේ ලෝක හොරු වෙලා අපිට අහු වෙලා තියෙනව නේද ලංකාවේ. ඒකින්ද කොකටත් හිතයි ගතයි දෙකම හැඩ කෙනෙක්ගේ රූපයක් විදියට බුද්ධ රූපයක් අම්මලට පේන තැනක තියාගන්න. දැන් මෙතන බෞද්ධ නෝනාම්මලා ඉන්න පුළුවන්. එහෙම වුණොත් ඔබ විශ්වාස කරන ඔබේ ආගමික ශාස්ත්‍රෝරයෙකුගේ ප්‍රසන්න රූපයක් ප්‍රදර්ශනය කරගන්න. ඒ වගේම මං තාත්තලට කියන්නේ හිටියේ. දැන් තාත්තලා අර ප්‍රේම කරන කාලේ මල් කුමාරයා වගේ හැමදාම කොණ්ඩේක මේ පීරනවා කපනවා සුද්ධ කරනවා නියපොතු කපනවා බලන්න එපා තාත්තගේ හැඩ මුල් කාලේ ඇයව බලන්න එනවා එහෙමනේ. ඇයව බලන්න එන්නේ නැහැ සැරසෙන්නේ නැතු වෙන්නේ නැහැ නාන්න නැතු වෙන්නේ නැහැ පුළුවන් තරම් උපරිම ලස්සන වෙලා එන්නේ. හැබැයි දැන් කසාද බැන්දට පස්සේ මල පෙරිතෝ වගේ ඉන්න තාත්තලා ඉන්නවනේ. ආන් ඒ තාත්තලට ගිහිල්ලා අද ඇවිල්ලා ඉන්න තාත්තලටත් කියන්න දැන් තමයි කුමාරයා වගේ ඉන්න ඕනේ කියලා. දැන් තමයි තාත්තා කුමාරයා වගේ ඉන්න ඕනේ. රැවුල කොණ්ඩේ කපලා තාත්තා මේ දවස්වල ගෙදර ඉන්න ඕනේ. එතකොට අම්මා මුණ ගැහෙන්න අම්මට කතා කරනවා නම් තාත්තා මේ දවස්වල මල් කුමාරයෙක් වගේ ඉන්න ඕනේ කියලා. එතකොට දරුවට වැඩියෙන් බලපානවා තාත්තගේ පෙනුම. තාත්තගේ රූපය. දැන් ගොඩක් වෙලාවට මේ කසාදෙන් පස්සේ අපි දැකලා තියෙනවා සමහර තාත්තලා විට කෙල කාගෙන කෙල පෙරාගෙන රැවුල කපන්නේ කොණ්ඩේ කපන්නේ. දැන් අර කලින් තිබුණු පෙනුම කොහෙන්දෝ ගිහිල්ලා යන්නේ. අපි කොහොමද දිරනවා තමයි මේ කුණු කය තමයි. හැබැයි ඉතින් ඒ වුණාට තාත්තා කෙනෙක් විදියට මේ දරුවාට ප්‍රසන්න පෙනුමකුත් ලබා දෙන්න ඔබට උමනාවක් තියෙන හින්දා මේ දවස්වල කොකටත් තාත්තලා කුමාරයෝ වගේ ඉන්න කියලා අපි තාත්තලට යෝජනා කරන්න ඕන. එතකොට ඒ වගේම තමයි පේන දේවල් ගැන කිව්වා. ඊළඟට ඇහෙන දේවල් ගැන කිව්වා. ඊළඟට කියන්න තියෙනවා දැනෙන දේවල් ගැන. එතකොට
පේන දේවල්, ඇහෙන දේවල්, දැනෙන දේවල්. එතකොට දැනෙන දේවල් ගැන කියන්න තියෙනවා. දැන් එතකොට ආදරණීය අම්මලා මේ දවස්වල ඊටාම හොඳ දේවල් හිතට ගන්න ඕනේ. මම නම් ඕක කියන්නේ කොහොමද දන්නවද? ඔයාගේ දරුවා වෛද්‍යවරයෙක් කරන්න ආසාවක් තියෙනවා නම් ලොවදිනු වෛද්‍යවරුන්ගේ චරිත කතා කියවන්න. ඔයාගේ දරුවා වෛද්‍යවරයෙක් කරන්න ආසයි නම් මේ දවස්වල අම්මා සෙල්ලමට වගේ කාට හරි බෙහෙත් දීන්න. ඔබේ දරුවා ගුරුවරයෙක් කරන්න ආසයි නම් ලෝක පූජිත ගුරුවරුන්ගේ චරිත කතා කියවන්න. නැත්තම් අම්මා ටියුෂන් පන්තියක් හරි දාගෙන කාට හරි උගන්වන්න. ඔයාගේ දරුවා චිත්‍ර ශිල්පියෙක් කරන්න ඕන නම් සෝලියස් මෙන්ඩිස් ගුරුන්වහන්සේ, සාර්ලිස් ගුරුන්වහන්සේ වැනි සුන්දර චිත්‍ර ශිල්පීන්ගේ ජීවිත කතා කියවන්න. පුළුවන් නම් පින්සලක් පැන්සලක් අරගෙන චිත්‍රයක් දෙකක් අඳින්න නිතරම. ඔබේ දරුවා ගීත රචකයෙක් කරන්න ඕන නම් අම්මලා ලෝක පූජිත ගීත රචකයන්ව කියවන්න. පුළුවන් නම් පෑනක් අරගෙන ගීත රචනාවක් දෙකක් ලියන්න. ඔබේ දරුවා භික්ෂුවක් කරන්න හිතේ තියෙනවා නම් පෙර කුසලකුත් ඒ දරුවට තිබුණොත් මහාන වෙයි. ඒකින් ධම්ම කෝකටත් මහරහතන් වහන්සේලාගේ චරිත කතා කියවන්න. උන්වහන්සේලා සංසාර මුලාවට සමුදුන් හැටි ගැන විශ්වාස කරමින් ඒ කතා අධ්‍යයනය කරන්න. ඔබේ දරුවා එලවටත් නැති මෙලවටත් නැති අබබ්බේ කරන්න ඕන නම් දිනපතා ටෙලි නාට්‍ය බලන්න. ලංකාවේ channels වල තියෙන. ඒත් හරිනේ. තේරුම් ගන්න බැරි අතපුරුතේ කරන්න ඕන නම් ලංකාවේ දිනපතා තියෙන ටෙලි නාට්‍ය ටික බලන්න. අය මොකුත් කරන්න ඕනේ නැහැ. අම්මගේ මනසට සිතිවිලි ටික ඔක්කොම ඇවිල්ලා ඉවරයි බලන්නකෝ. මූසලෙයෝයි කපටියෝයි තුච්චයෝයි නින්දිතයෝයි පාදලයෝයි හොරුයි මංකොල්ලකාරයෝයි ඔක්කොම ටික ඒ දිනපතා කතාවල ඉන්නවලු. මම නම් බලන්නේ නැහැ. පොඩි හඳුරු මෙතන ඉන්න සාක්ෂියට මම නම් බලලම නැහැ. මම මේ අහලා තියෙනවා හිටි ගමන් අපි සමාජ මාධ්‍යක හරි බණක් හරි අහන්න යන වෙලාවක අපි සමහර පුංචි කොටස් ප්ලේ වෙනවා දැකලා තියෙනවා. ඒවා මිනිස්සුන්ගේ ඔලු කොච්චර විනාශ කරනවද කියලායි අපේ නම් කල්පනාව. එතකොට ඒකින්ද මම අම්මලට යෝජනා කරනවා මේ දවස්වල පරිස්සමෙන් පොතක් එහෙම කියවන්න. සුන්දර මාතෘකාවක් ගැන. මොකද දැනෙන දේවල් ඒ තරම්ම වැදගත්. දැනෙන දේවල් ඒ තරම්ම වැදගත් නිසා අම්මලා මේ දවස්වල දුකින් ඉන්න එපා. අම්මලා මේ දවස්වල තරහෙන් ඉන්න එපා. අම්මලා මේ දවස්වල කාටවත් ඊර්ෂ්‍යා කරන්න එපා. අම්මලාට දැනෙන දේ දරුවට එච්චර දැනෙනවා. මේ විහාරමහාදේවිගේ කුසේ දුටු ගැමුණු කුමාරයා ඉන්නකොට විහාරමහාදේවිට හිතුණලු මතකද? එළාර රජුගේ 20 මහා යෝධයන්ගේ ප්‍රධානියාගේ ගෙල සිඳුලෝ කඩුව හේතු වතුර බොන්න ඕනි කියලා. අපි කියවලා තියෙනවා සිදුහත් කුමාරයා වැනි උත්තමයෙක් කුසේ ඉන්නකොට ඒ අම්මට හිතුණලු අහලා තියෙනව නේද? ඒ අම්මට හිතනවලු පෙරහැරක් යන්න ඕනි කියලා. ඒ දරුවා පිළිසිඳ ගන්නකොට ලස්සන හීනියක් දැක්කලු. ඇත්පැටියේ කුසර රිංගනව පෙවුනලු. එතකොට ඔගොල්ලෝ දන්නවද? මේ කුසේ කතාව එච්චර වැදගත්නේ. ඒකින්ද අම්මලා මේ දවස්වල හිතන්න ඕනි ඔය ඔබට හිතන දේවල් පවා හරි වැදගත් බව. මම අහලා තියෙනවා ඔය ප්‍රංශ විප්ලවය එහෙම කළ හිට්ලර් වගේ අය ඒ වගේ අය කුසේ ඉන්නකොට එයාලගේ අම්මට හිතින් තියනවලු ලෝකසිතියමක් පුච්චලා අලු බොන්න ඕනි කියලා. එතකොට ඒ වගේ හරි පුදුමයි. ඒක නිසා අම්මලා මේ දවස්වල හොඳ දේවල් හිතන්න බෑ. අම්මා හිතන දේවල් ඒ තරම්ම දරුවට වැදගත් නිසා. අපි ටිකක් හිතමුද? අම්මලා ටිකක් කොන්ද කෙලින් තියා ගන්නවද? අම්මලා ටිකක් කොන්ද කෙලින් තියාගෙන. ටිකක් හිතමු. කොන්ද කෙලින් තියාගෙන හොඳට වාඩි වෙන්න අම්මා. හොඳට වාඩි වෙලා අම්මලා තමයි මේ අභ්‍යාසය කරන්න ඕන තාත්තලා කරන්න ඕනේ. අම්මලා මේ අභ්‍යාසය හොඳට කරන්න. හොඳට හුස්මක් ගන්න. හුස්ම පහත හෙලන්න. ආයෙත් හුස්මක් ගන්න. හුස්ම පහත. ආයෙත් හුස්මක් ගන්න. හුස්ම පහත හෙලන්න. සාමාන්‍ය විදිහට ශ්වසන ක්‍රියාවලිය වෙන්න හරින්න.
අහගෙන ඉන්න. අහගෙන ඉන්න. ඇස් පියාගන්න. ඇස් පියාගන්න. වම් අත කුසෙන් තියාගන්න. වම හෘදේ වස්තුවට ළඟයි කියනවනේ. වම් අත කුසෙන් තියාගෙන අහගෙන ඉන්න. හොඳට හුස්මක් කරන් පාදේ ගන්න. සාමාන්‍ය විදියට ඉන්න. දවසට කී පාරක් හුස්ම ගත්තද? දන්නේවත් නැහැ, ගෙන්නේවත් නැහැ. අහගෙන ඉන්න. අහගෙන ඉන්න. ඔය කුසට මේ වෙනකොටත් එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ ඇවිල්ලා ඉන්න කෙනත් එක්කයි කතා කරන්න හදන්නේ. එයා කන කැස්පෑවා වියසුදෙරින් ආස දකින්නටත් වඩා දුර්ලභම දුර්ලභ අවස්ථාවකින් ප්‍රයෝජන ගත්ත මහා පින්වතෙක්. පින් නැති කෙනෙකුට එහෙම ලේසියෙන් මනුස්ස කුසකට එන්න බෑ. ඔය ඇවිල්ලා ඉන්නේ පින්වතෙක්මයි. ඒ පින්වන්ත දරුවට ආදරෙන් කතා කරන්න අම්මා. එයාට දැනෙයි. අම්මගේ අත්වලට දැනෙයි. එයා චලනය වෙලා උත්තර දෙයි. ආදරෙන් කතා කරන්න. සමන් මල් පෙති වගේ කොමල සිනිඳු සුසිනිඳු මගේ පුතේ මහා සෙනෙහස සසර හුරුවට වැඩි එනවා මගේ හිතේ නුඹේ ඔය මුව බලා ගන්නට ඉවසුමක් මා සිත නැතේ රටට වටිනා මහා පහනක් වෙලා ඉපදෙනවද පුතේ ආදරණීය දෝනි ආදරණීය පුතේ ඔයා ඉපදෙනකන් අම්මා ගොඩක් ආදරෙන් බලාගෙන ඉන්නේ මගේ පුතේ අම්මා ඔයා කුසට එන්න ගොඩාක් බලාපොරොත්තු තියාගෙනයි ගෙන්න ගත්තේ මම ඔයාව හැටවත් දැකලා නැහැ ඒ වුණාට පුදුමේ කියන්නේ මම මටත් වඩා ඔයාට ආදරෙයි මම ඔයාව හැටවත් දැකලා නැහැ ඒ වුණාට මම මටත් වඩා ඔයාට ආදරෙයි ඒ හින්දාම අම්මව තේරුම් ගන්න පුතේ ඔයාට නිරෝගී දරුවපතක් ලැබෙයි හෙට සිදුහත් කුමාරයාගේ උපන්දිනේ ඊට කලින් දවසේ අපි ඔක්කොම එකතු වෙලා ඔයාටයි කතා කරන්නේ බුදුහාමුදුරුවන්ගේ ආශිර්වාද ලැබෙයි මගේ පුතාට මං අදහන දෙවියන්ගේ ආශිර්වාද ලැබෙයි නිරෝගී දරුවපතක් ලැබෙයි නිරෝගී දරුවපතක් ලැබෙයි මගේ පුතේ ඔහම ඉන්න ගමන් අහාගෙන ඉන්න මගේ පුතේ ඔහම ඉන්න ගමන් අහාගෙන ඉන්න අම්මගේ හිතේ කතාව අම්මලා හිතින් කතා කරන්න මගේ පුතේ මට ලෝකටත් වඩා ඔයා වටිනවා නිරෝගීව ඉපදෙන්න කායිකව විතරක් නෙමෙයි මානසිකවත් නිරෝගී වෙන්න මගේ පුතේ මානසික ලෙඩ ගොඩක් ඉන්න රටකට ඔයා එන්නේ ඊටාම නරක මිනිස්සු ගොඩක් ඉන්න රටකට ඔයා එන්නේ ඒ දුගඳ මල් අතර සුවඳ මලක් වෙන්න මම ඔයාට ආරාධනා කරනවා මගේ පුතේ මේ ලෝකේ අම්මා තාත්තා තරම් ඔයාට ආදරේ කවුරුත් නැහැ කියලා තේරුම් ගන්න ආදරණීය ගුරුරුන්ව තේරුම් ගන්න තමන් අදහන ආගම තමන්ගේ ජාතිය තමන් උපන් රටට නිඳා කරන්න නැති කෙනෙක් වෙන්න ඔයා ඉපදුනාම කිරි දෙන්න මම බලාගෙන ඉන්නේ ඔයා වෙනුවෙන් කිරි එරෙන මගේ ශරීරය මගේ පුතේ
අම්මගෙන් කිරි බීපු කටින් කවදාවත් කාගේවත් හිතක් රිද්දන්න එපා. අම්මගෙන් කිරි බීපු කටින් කවදාවත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා. අම්මගෙන් කිරි බීලා හැදිච්ච ශරීරය විස මත්ද්‍රව්‍ය වලින් මත් කරගන්න එපා. ඔයා එන්න හදන රට බුරුතු පිටින් මත්ද්‍රව්‍ය පිරිච්ච තැනක්. මගේ පුතේ පරිස්සම් වෙන්න. මගේ පුතේ පරිස්සම් වෙන්න. මුල මතක නැති අසත්පුරුෂ බොහෝ පිරිසක් ඉන්න රටකට ලෝකෙකට ඔයා එන්නේ. හැබැයි මේ රටේ බෝසත් මිනිස්සු ඉන්නවා. මේ රටේ මහා සිල්වත් මිනිස්සුත් ඉන්නවා. මේ රටේ මහා ගුණවත් මිනිස්සුත් ඉන්නවා. කල්යාණ මිත්‍රයෝ හොයාගෙන යන්න. පාප මිත්‍රයෝ අතාරින්න අම්මනි කියන්නේ. මගේ පුතේ මං කොච්චර ඔයාට ආදරය කළත් නරක යාළුවෝ ඇසුරු කළොත් ඔයාට වරදීනේ. අම්මට නවත්තන්න බැරි වෙයි. ඔයා ඒ පුදුනාට පස්සේ මං ඔයාට කරදරයක් වෙන්නේ නැති වෙන්න බලා ගන්නම්. හැබැයි ඔයා ටිකක් ලොකු වෙනකොට ඔයා මට ඉස්කෝලේ යවන්න වෙනවා. එහෙදී ඔයාට නරක යාළුවෝ හම්බෙන්න පුළුවන්. හොඳ යාළුවෝ හම්බෙන්න පුළුවන්. මගේ පුතේ පරිස්සම් වෙන්න. පරිස්සම් වෙන්න. මව් සෙනෙහසට පවා නිග්‍රහ කරන යාළුවෝ ඉන්න જાතියක්. පින්කමක් කරාම බනින જાතියක්. චෛත්‍යයක් බැන්දාම ඒක ඇද කියන જાතියක්. බුදුන් මදිනකට බනින જાතියක්. මගේ පුතේ බුදුරජාණන් වහන්සේට ගෞරව කරන කෙනෙක්. මං අදහන දෙවියන්ට ගෞරව කරන කෙනෙක්. මගේ පුතේ අනුන්ගේ ආගම් අනුන්ගේ ජාති වලට කවදාවත් නිග්‍රහ කරන්න එපා. හැම මිනිහෙක්ටම ලොකු අයිතියක් තියෙනවා. කැමති ශාස්ත්‍රයක වඳින්න පුළුවන්. මගේ පුතේ පුංචි භූමින්ටත් ජීවිතාශාව තියෙනවා. මදුරුවන්ටත් ජීවිතාශාව තියෙනවා. පුරා කොම්බෙක්ටවත් හිංසා කරන්න එපා. මගේ පුතා පුරා කොම්බෙකටවත් හිංසා කරන්න නැති දරුවෙක් වෙයි කියලා මං ආදරෙන් බලාගෙන. ඔයා වැරද්දක් කරොත් රටේ ලොකු මිනිස්සු බනින්නේ අම්මට. මගේ පුතේ ආදරය කරුණා දයාව මෛත්‍රිය පිරුණු කෙනෙක් වෙන්න. මනුස්සකම මගේ පුතා දිව්‍ය ලෝකෙත් ඉඳලා එන්නේ නැත්තේ. දෙවියෝ ගාව තියෙන පුරුදු තරම් ඉන්න. දිව්‍ය කුමාරයෙක් වගේ දිව්‍ය කුමාරිකාවක් වගේ ඔයා බලා ගන්න අම්මා ඉන්නවා. අනිත් අයට පිහිට වෙන අනිත් අයට උදව් කරන කාගේවත් දේ කඩා වඩා ගන්නේ නැති කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැති සුන්දර මිනිස්සු හිගයි මේ පොළවේ. ඒ අඩුව පුරවන්න මං ඔයා එනකම් බලාගෙන ඉන්නවා. ආදරණීය අම්මලා ඔය කුසේ අත තියාගෙන සත්‍යක්‍රියාවක් කරන්න. ඇස් පියාගෙන හිතන්න. මං හිතන්නේ මෙතන ගොඩක් ඉන්නේ බෞද්ධ අම්මලා. බෞද්ධ නොවන අම්මලා හිටියත් කමක් නෑ මේ සත්‍යක්‍රියාව කරන්න. අපමණ සසර පුරා නේක විද ගැහැට විඳ බෝසතාණන් වහන්සේ මිනිස් මව් කුසක් සොයා
තුසිත භවනයේ සිට වැඩම කළා සත්‍යයි ඇසල පුන් පෝදාක ඒ උතුමන් වඩිනදා දෙවියන් බඹුන් පවා සාදුනාද දුන්නා සත්‍යයි එතෙන් පටන් බෝසත් මව් කුසට සක් දෙවිඳුන් සමග සිව්වරම් දෙවි රජවරුන් ආරක්ෂාව දුන්නා සත්‍යයි ඒ උතුමන් වහන්සේ දසමසක්ම කුසේ වැඩි ලොවට බිහිවනදා මවට කිසිදු අපහසුවක් නොදැනුණා සත්‍යයි ඒ සිද්ධාර්ථ කුමාරයාණන් සංසාර කතාවේ සැබෑව දැනගෙන යෞවන කාලයේ ගිහිගෙය අත්හැරියා සත්‍යයි පැවිද්දට වැදී මහවන මැද ලෝකය ගවේෂණය කොට හිටවන් දිනක රාගයද ද්වේෂ මෝහ දුරු කළා සත්‍යයි ඒ උතුමන් වහන්සේ පන්සාලිස් වසක් ලෝකයට සැබෑ පණිවිඩය බෙදාදී බුදු සිරුරටත් අනියත බව ඇති නිසා හිටවන් දිනක පිරිනිවන් පාවදාලා සත්‍යයි ඒ උත්තමයන් වහන්සේ ළඟ ශික්ෂණය වූ මිනිසුන් අතර අංගුලිමාල නම් මහරහතන් වහන්සේ මහා බලගත් උතුමෙකු බව සත්‍යයි පැවිදි බව ලැබුදා පටන් කුරා කුහුඹුවෙකුටවත් හිංසා නොකළා සත්‍යයි ඒ සත්‍යක්‍රියාව සිදු කර නේකවිද මව්වරුන්ට සුවසේ දරුවන් බිහි කරන්නට ආශිර්වාද ලැබුණා සත්‍යයි මේ මහා සත්‍යයේ බලයෙන් මගේ දරුවාට සෙත් වේවා හිතන්නම්ම දරුවා නිරෝගී වේවා දරුවා ඉපදෙන දවස ඊටාම සුව පහසු උපතක් වේවා මවටත් දරුවාටත් සුව පහසු උපතක් වේවා මේ දරුවාගේ උපත මේ විශ්වයට මේ මනුලොවට සොඳුරු මිනිසෙකුගේ පැමිණීමක්ම වේවා ඒ ආදරණීය දරුවට පෙර සංසාරේ පුරුදු වෙච්ච යහපත් ගති මතු වේවා අයහපත් ගති දුර වේවා ලොවට වටින කෙනෙක් ලෙස මනුලොවට තිරින වේවා කියලා කල්පනා කරන්න. එහෙම හිතාගෙන අම්මලා ඔහොම මං කිව්වට පස්සේ කියන්න පුත්තේ පෙර පිං පිහිට වේවා හිතේ යහපත් ගතිම වේවා මිනිස් ලෝකය හැඩ කරන්නට නුඹට මහා ශක්තිය ලැබේවා සාදු 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 දැන් අමලසරින් ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං
චිරං රක්ඛන්තු මං පරං. මේ බලන්න අම්මගේ කතාව බුදුහාමුදුරුවෝ අදාරපු මම බණ පටන් ගන්න කලින් මතක් කරපු. ඔයාලා හිතනවද දන්නේ නැහැ මම මහින්ද මාත්‍ර මොනවද කිව්වේ කියලා. ඉතින් අපි වැඩසටහන අවසන් කරන්න හදන්නේ. එහෙම හොඳයි නේද? දැන් ගොඩක් වෙලා ගිහින් තියෙන්නේ. සම්බුදුතේ මගුල් වැඩසටහන නිසා අපිත් හරිම කාර්යබහුලයි. එහෙනම් වැඩසටහන මෙතනින් ඉවරයි. අද මේ රත්තරන් වැඩසටහනට අපිට ආරාධනා කර මේ සුරකමු ලංකා ජාතික සංවිධානයේ අනුශාසක අපේ ඉද්දමල්දිනී සිරි මහිම මගේ ශිෂ්‍ය පඬිත හාමුදුරුවන්ට මේ ජාතියට රටට ලෝකෙට සෙත් කරන්නට තමන්ගේ ජීවිතය මේ ලැබිච්ච දුර්ලභ පැවිද්ද තුල නිවන කරා දිශාගත කරවන්නට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. ඒ වගේම අපේ හිතවත් මහින්ද කෝට්ටේගොඩ මහත්මයා ප්‍රමුඛ සුරකමු ලංකා සංවිධානය එහි නිලධාරී මණ්ඩලය අපි දන්නා දුර ණය හැමෝගේම නාම ටික මට මතක නැති වුණාට ඒ සියලු මහත්තුරුන්ට පින් සිද්ධ වේවා. සෙත් වේවා. ඒ වෙනුවෙන් සහාය දෙන මහත්මීන්ට පින් සිද්ධ වේවා. උදව් කරන කට්ටිය ගොඩක් ඇති. ඒකනේ මේ වගේ ලොකු වැඩ වලට අත ගන්න. ඉතින් අපි ඒක නිසා මේ වෙලාවේ ආශිර්වාද කරනවා සුරකමු ලංකා සංවිධානයේට. නිකන් ඉන්නවට වඩා කොච්චර හොඳයිද වැඩක් කරන එක. වැඩක් කරද්දී නම් මිනිස්සු මොනවා හරි කියනවා. ඒ ලෝකෙ හැටි. ලංකාවේ හැටිද මන්ද නැහැ ලෝකෙ හැටි. මිනිස්සු වැඩක් කරද්දී මොනවා හරි කියනවා. නොකර ඉන්නකො කිසි වැඩක් කරන්නේ නැහැ කියලා බයිනවා. ලෝකෙ හැටිනේ. ඒකින්ද ඒ ගැන මොකුත් හිතන්න එපා. හොඳ වැඩ කරන්න කට්ටිය එකතු වුණාම මහා බලයක් තියෙනවා. සුරකමු ලංකාවලට වැඩක් කරන්න පුළුවන්. මේක තවත් එක පියවරක් ඒගොල්ලෝ දිගාරින. අපි පින් දෙනවා සෙත් පතනවා. ඒ ලංකා පුත්‍රයන්ට මේ කුණු ශරීරය වැහැරෙන්නට පෙර ලෝකෙට වැඩක් කරමින් Tamanටත් පින් කර ගන්නට සියලු ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ඔබ වන් දූ පුතුන් හැදුවැඩු දෙගුරුන්ට පින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උතුම් වැඩසටහන සඳහා නන් අයුරින් සහාය වෙන සියලු දෙනාට පින් දෙනවා. අද මම දන්නවා අපේ මහාචාර්යතුමාගේ සමන්වීර කුඩමැතිතුමාගේ දේශනෙත් තියෙනවා. එතුමාගේ කාලෙත් එක මම ගත්තද මම දන්නේ නැහැ. ගොඩක් වෙලා අපි කතා කළා. ඉතින් අපි ඒ සඳහාත් අවස්ථා ලබා දී යුතු තියෙනවා. ඒ වගේම පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් විශේෂයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දොම්පේ විදිහට සහාය වෙලා තියෙන බව පේනවා. ආයතනයේ සහභාගීත්වය පේනවා. ඉතින් ඒ හැම කෙනෙකුටම වෛද්‍යතුමන් ඇතුළු සියලු දෙනාට පින් දෙමින් මගේ මේ අනුශාසනාව අවසන් කරන්නේ අතහිත දෙන සියලු දෙනාටත් විශේෂයෙන් මෙහි පැමිණි වැදගත්ම කණ්ඩායම කුසින් දරුවන් රුවාගත් ආදරණීය අම්මලාටත් තිරුවන් සරණයි. දේශනාවකට සවන් දීම පිළිබඳව බෙහෙවින් ස්තුතියි. ඒ වගේම සරණවහනී වැඩසටහනක් මම හිතන්නේ උදේවරුේ තිබුණා. එයත් හවස් හරුවකට කල් දාගෙන තමයි උන්වහන්සේ මේ ස්ථානයට වැඩියේ. නිතරම හිරුනාලිකාවෙන් සරණවහනියෙන් අපි දකින්න ලැබෙන ගරුතර ස්වාමීන් වහන්සේ සුරකමු ලංකා සංවිධානයේ විසින් නැවතත් ගෞරව නමස්කාර පූර්වකව ස්තුති කරනවා. මෙම වැඩසටහන වෙනුවෙන් මෙම ස්ථානයට වැඩම කිරීම සම්බන්ධව ගරුතර ස්වාමීන් වහන්සේ වැඩම කරවන්න ඕනේ. සෙයින්ද අම්මලා 5 දෙනෙකුට අපි පුංචි තෑගි 5ක් දෙනවා. ඒක මේ මොහොතේදී අපි සිදු කරන අවස්ථාව අපි පසුව හරි විදිහට බෙදලා දෙන්නම් ඈ. දැනට අපි මින් අනතුරු ඔබට විනාඩි 5ක විවේක කාලයක් දෙන්න කියලා අපේ මහාචාර්යතුමා ඉල්ලීමක් කරා. ඒ විනාඩි 5ක කාල හොරාව ලබා ගන්න දෙපැත්තම ඔබේ සනීප ආරක්ෂක කටයුතු සිදු කිරීම සඳහා ඉඩ පහසුකම් ටික තිබෙනවා. ඊට පසු පිටිපැත්තේ ඉන්න කණ්ඩායම මේ ඉස්සරහා කොටස් වලින් වාඩි වෙන්න ඔබ ආමන්ත්‍රණය කරන්න යන්නේ මීළඟට දේශීය ඥානය සහ සම්ප්‍රදායික විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය සමන්ත වීරක්කොඩි මහතා විසින් කාලය එතුමාගේ රන් හා සමානයි. අපි වෙනුවෙන් මෙහෙම කැපකිරීමක් කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා එතුමාට.